ඔක්තේ සංඛ්‍යා කියලා දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා කියලා කියනවා. සම්පූර්ණ වැරදි. ධන නිකිල සංඛ්‍යාවලට බිඳුව ඇතුළත් වෙන්නේ නැහැ. ඍණ නිකිල සංඛ්‍යාවලටත් බිඳුව ඇතුළත් වෙන්නේ නැහැ. බිඳුව කියන්නේ ධන සංඛ්‍යාවක්වත් ඍණ සංඛ්‍යාවක්වත් නෙමෙයි. කිසිම අපහැදිලිකමක් නැති විදිහට අන්දශම මොනවද සමවර්ධ දශම මොනවද දශම කැටි වෙන්නේ මොන ටිකේද කියලා 100%ක් මෙතනින් එහාට තේරෙනවා. අකිල කරණයක් කියලා කියන්නේ මුළු සංඛ්‍යාවම වර්ගමූල ලකුණු ඇතුළේ ඉන්නවා. මේකම තමයි මේ තියෙන්නේ. මේ මූල තුන කියන එක කෙනා නිකන් x කියලා හිතස්සකෝ. මේ තියෙන 2x ධන 5x කෙලින්ම ලියනවා 7x කියලා. 7යි මූල 3. කිසිම ගැටලුවක් නැහැ. මට දැන් පරිමේය කරන්න අවශ්‍ය මෙයානේ. පරිමේය කරන්න අවශ්‍ය කෙනාගෙන් හරයයි ලවයයි ගුණ කරන්න. ඔච්චරයි බං තියෙන්නේ. රයිට් එහෙනම් අයවන් එකලස් ශ්‍රේණියට අදාළ පළවෙනි පාඩමත් එක ඉදලා ඉන්නේ තාත්වික සංඛ්‍යා පාඩම 10 9 8 අපිත් එක්ක ඊට කට්ටිය දන්න කොහොම මේ වැඩේ වෙන්නේ කියලා. හරි. රයිට්. එලින් පාඩමට එන්න. 11 ශ්‍රේණියේ තාත්වික සංඛ්‍යා පාඩමට අදාළව ඔයාලා සිලබස් එකේ තියෙන කොටස් දෙකක් විතර ඉගෙන ගන්න. කොටස් දෙකක් විතරයි. එක සංඛ්‍යා කුලක මේ ලියලා තියෙන නිකන් පොඩියට එක සංඛ්‍යා ඔක්කොම සංඛ්‍යා ප්‍රථම සංඛ්‍යා එක එක නම් වලින් ඔය දන්නවනේ. එක එක නම් වලින් සංඛ්‍යා කියනවා. ඊතරම කියලා දෙනවා. අහන් ඉන්න විතර ඔයාලා තියෙන්නේ. කරණි. කරණි කියන්නේ මොනවද? නිකන් වර්ගමූල ලකුණක් ඇතුලේ දැකලා හරි යදිනේ නේ. රයිට්. මොනවද කියලා බලගමු. පාඩම ඉස්සරහට යන්න. රයිට්. පඩකව. ඉරට සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදී ඉතිරි නොවන සංඛ්‍යා. අගයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉලක්කමක් ඉතුරු වෙන්නේ නැහැ. දෙකෙන් බෙදුනාම උත්තරේ බිඳුව. හරි. දෙකෙන් බෙදී සංඛ්‍යාවක් ඉතුරු නොවන සංඛ්‍යා ඉරට සංඛ්‍යා කියලා දැනට කියා ගන්න පුළුවන්. ගන්නවක් නැහැ. රයිට්. නිකන් ලියමු පොඩ්ඩක්. කුලකයක් කියන්නේ මං. හරි. කුලකයක් කියනවා නම් සංගල්ල වරහන අත්‍යවශ්‍යයි. කුලකයක් ලියනවා නම් සංගල්ල වරහන අත්‍යවශ්‍යයි. බිඳුවස් දෙක දෙකෙන් බෙදෙනවා ඉතුරු වෙන්නේ නැහැ. 4 දෙකෙන් බෙදෙනවා ඉතුරු වෙන්නේ නැහැ. 6 දෙකෙන් බෙදෙනවා ඉතුරු වෙන්නේ නැහැ. 8 ආදී වශයෙන් කරන්නේ ඉස්සරහට යනවා. රයිට්. පොඩි දෙයක් ඈ. ඔක්තේ සංඛ්‍යා 11 වසරට අවිල්ලත් ඔක්තේ සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා අනාගන්න කට්ටිය ඉන්නවා. ඔක්තේ සංඛ්‍යා කියනවා දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා කියලා කියනවා. සම්පූර්ණ වැරදි. ඔක්තේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා නෙමෙයි. ගන්න ඔක්තේ සංඛ්‍යාව 3 දෙකෙන් බෙදෙන්නේ නැද්ද? බෙදෙනවා. දෙකෙන් බෙදී එකක් ඉතුරු වන සංඛ්‍යා. ඔක්තේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදී එකක් ඉතුරු වන සංඛ්‍යා. දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා නෙමෙයි සම්පූර්ණ වැරදි. හරිනේ? රයිට්. ඔක්තේ සංඛ්‍යාවක් ලියමු. 1 3 5 කුලකය දන්නවා මොකද්ද කියලා දන්නේ නැහැ. හරිනේ? රයිට්. 9 ස්ටාර්ට්. ඕකේ. ප්‍රථමක සංඛ්‍යා අතිශය වැදගත්. මේ පාඩමේ එක කෑල්ලකට අතිශය වැදගත් වෙන කෑල්ල ප්‍රථම සංඛ්‍යා කියලා කියන්නේ. හොඳ සී කල්පනාවෙන් අහගෙන ඉන්න. ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යාව. මම මොකද කිව්වේ? ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යාව. එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්ද? නෑ. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2 සහ ඉරට්ටේ එකම ප්‍රථමක සංඛ්‍යාව. ඉරට්ටේ එකම ප්‍රථමක සංඛ්‍යාව අංක 2 විතරයි. මම ඒක රතු පාටෙන් ලියනවා ඔයගලන්ට. ප්‍රථම සංඛ්‍යා කුලක ලියාගෙන යමු. 2. හරිනේ? ඉරට්ටේ 1යි. එක ප්‍රථම සංඛ්‍යාවක් විතරයි තියෙන ඉරට්ටේ වයි. හරිනේ? රයිට්. 3 පොඩ්ඩක් කල්පනා කරපන්. එකෙනුත් එම සංඛ්‍යාවනොත් පමණක් බෙදනවාද? 3 එකෙන් බෙදනවා. එම සංඛ්‍යාව කිව්වේ 3නුත් බෙදනවා. ගැටලුවක් නැහැ. එහෙනම් 3 කියන්නේ ප්‍රථම සංඛ්‍යාවක්. ඕකේ. 4 එකෙන් බෙදනවා. එම සංඛ්‍යාවෙන් 4නුත් බෙදනවා. හැබැයි 4 කියන එක නා දෙකෙනුත් බෙදනවා. එහෙනම් ප්‍රථම සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යාව ප්‍රථම සංඛ්‍යාව කියලා කියන්න පුළුවන්. 4 බෑ. 5 එකෙන් බෙදනවා. 2 3 4 බෙදෙන්නේ නැහැ. අවුලක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. 5නුත් බෙදනවා. එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදනවා. එහෙනම් 5 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව. 6 එකෙන් බෙදනවා. දෙකෙනුත් බෙදනවා. 3නුත් බෙදනවා. බෑ. හිතන්නවත් දෙයක් නැහැ. ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 7 එකනුයි 7නුයි විතරයි බෙදෙන්නේ. වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. දැන් වැඩේ තේරෙනවා මොකද්ද කියලා. 1 3 5 7 ඊට පස්සේ 11 13 ඔන්න විදිහට එකනුත් එම සංඛ්‍යාවනුත් පමණක් බෙදෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්න පුළුවන්. ඉරට්ටේ එකම ප්‍රථම සංඛ්‍යාව 2 විතරයි. ඇයි ඒ? ඉරට්ටේදී වෙන මොකක් හරි තිබ්බ ගමන් ඒක අනිවාර්යයෙන්ම දෙකනුත් බෙදෙනවානේ. අඩුම දෙකෙන් හරි බෙදෙන්න බෑ. ඒක නිසා ඉරට්ටේ එකම ප්‍රථමක සංඛ්‍යාව 2 පමණයි. හරිනේ? රයිට්. ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? අර චූටි කාලේ කියන්නේ ගණන සංඛ්‍යා කියලා. චූටි කාලේ අර ගණන 1 2 3 4 5 6 ආව තමයි ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ. හරිනේ? ඉංග්‍රීසි වලින් ප්‍රකෘති සංඛ්‍යා වලට කියන්නේ අපි natural numbers කියලා. මොකද්ද? natural numbers කියලා. ඒක නිසා
ප්‍රකෘති සංඛ්‍යාව මට පොඩි සංකේතයක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ එන්නකුර ලියන්න natural numbers කියන්නේ එන්නකුර ලියන්න මෙන්න මෙතනින් පොඩ්ඩක් ඊට ඩබල් කරන්න අන්න වැඩේ හරි හරිනේ ප්‍රකෘති සංඛ්‍යා natural numbers ලියාගෙන යන කුලකය 1 2 3 4 5 ඕකේ හරිනේ ඕකේ right නිකිල සංඛ්‍යා ඔන්න දැන් වැඩේ කට්ටිය අනා ගන්න දැන් ඈ නිකිල කිව්වට පස්සේ අර බය වෙනවා එක පාට මොකද්ද මේ නිකිලක් කියලා කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කට්ටිය අහගන්න නිකිල සංඛ්‍යාව වලට අපි කියන්නේ ඉන්ටිජර්ස් කියලා ඉන්ටිජර්ස් නිකිල සංඛ්‍යා මොනවා නිකිල සංඛ්‍යා කියලා කියන්නේ නිකිල වලට මොකද්ද මුලින්ම මේ වගේ නොටේෂන් එකක් දෙන්න පුළුවන් නම් මේ වගේ සංකේතයක් දෙන්න පුළුවන් නම් මට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට හරි නිකිල ඉසෙන්ඩ අකුරේ මෙන්න මේන් පොඩි ඉරිකැල්ලක් ගන්න හරිනේ ඉසෙන්ඩ අකුර ලියුවා පොඩි ඉරිකැල්ලක් ගැහුවා මොනවද නිකිල සංඛ්‍යා කියලා කියන්නේ නිකිල සංඛ්‍යා කියලා මෙච්චරයි හරි එන බරසාර වචනයක් පුරාට ඇතිදේ මෙච්චරයි හරි මම ඔන්න ඍණානන්තේ ඉඳන් එනවා මේ පැත්තේ ඉඳන් ඍණ පැත්තේ ඉඳන් ආවා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 ඔන්න ඔය විදිහට යනවා ඔන්න ඔකට තමයි නිකිල කියන්නේ වෙන මොකුත් නැහැ හරිනේ අමුතු මැජික් කියන්නේ නැහැ නිකිල කියලා කියන්නේ ඍණානන්තේ ඉඳන් බිඳුව ඇතුළත් හරි මම බිඳුව කියලා පොඩ්ඩක් විශේෂයෙන් කිව්වා බිඳුව ඇතුළත් ඇයි කියලා බලාගමු දැන් රයිට් බිඳුව ඇතුළත්ව නිකිල සංඛ්‍යා කොටස් දෙකකට බෙදන්න පුළුවන් නිකිල සංඛ්‍යා මට කොටස් දෙකකට බෙදන්න පුළුවන් බැලු බැලමට කියන්න පුළුවන් ඉතින් දන්නවනේ වැඩේ මොකද්ද වෙන්නේ කියලා නිකිල සංඛ්‍යා එක්ක ධන නිකිල සංඛ්‍යාවක් වෙන්න පුළුවන් ධන නිකිල සංඛ්‍යාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඍණ නිකිල සංඛ්‍යාවක් වෙන්න පුළුවන් එක්ක ධන නිකිල සංඛ්‍යාවක් වෙනවා එහෙම නැත්නම් ඍණ නිකිල සංඛ්‍යාවක් වෙනවා මම ලියලා ඉන්නම් කොකටත් කියලා හරි ඔන්න මම ලියනවා මේ පැත්තෙන් ධන නිකිල ධන නිකිල අනිත් එක ඍණ නිකිල හරිනේ ඒක ගැටලුවක් නෑ ඍණ නිකිල හරිනේ ඕකේ මොනවද ධන නිකිල කියලා කියන්නේ ධන නිකිල කුලකේ හොඳට මම හිතනවා මම මේ කියන එක හොඳ සිහි බුද්ධියක් අරගෙන මම මොකද මේ කියන්නේ කියලා ධන නිකිල සංඛ්‍යා වලට බිඳුව ඇතුළත් වෙන්නේ නැත මම මොකද කිව්වේ ධන නිකිල සංඛ්‍යා වලට බිඳුව ඇතුළත් වෙන්නේ නැහැ ඍණ නිකිල සංඛ්‍යා වලට බිඳුව ඇතුළත් වෙන්නේ නැහැ බිඳුව කියන්නේ ධන සංඛ්‍යාවක්වත් ඍණ සංඛ්‍යාවක්වත් නෙමෙයි එහෙනම් ධන නිකිල සංඛ්‍යා කුලකේ මම ලිව්වොත් මට මොනවද ලියන්න හම්බෙන්නේ 1 2 3 4 ධන අනන්තර යනකම් ලියා ගන්න පුළුවන් ඍණ නිකිල සංඛ්‍යා කුලකේ ලිව්වොත් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ අනන්තර ලියාගෙන යන්න පුළුවන් හරිනේ බිඳුව ඇතුළත් නැහැ හැබැයි නිකිල සංඛ්‍යා කුලකට නිකිල සංඛ්‍යා වලට නිකිල සංඛ්‍යා වල බිඳුව ඇතුළත් නිකිල සංඛ්‍යා කියලා කිව්වම බිඳුව ඇතුළත් ධන නිකිල වලටවත් ඍණ නිකිල වලටවත් බිඳුව ඇතුළත් වෙන්නේ නැත හරිනේ රයිට් මම එන කුලක ලියාගෙන යනවා 1 2 3 4 හරිනේ රයිට් ඍණ නිකිල සංඛ්‍යා මම කුලකේ මේ විදිහට ලියාගෙන යන්න ඍණ අනන්ත පැත්තේ දැන් එනවා ඍණ 3 ඍණ 2 ඍණ 1 එච්චර හරිනේ බිඳුව ඇතුළත් වෙන්නේ නැහැ රයිට් ඔය ටික තමයි ඔයගලන්ට ප්‍රධාන වශයෙන් තියෙන්නේ මම ඊට පස්සේ පරිමේය සංඛ්‍යයි අපරිමේය සංඛ්‍යයි කියන එක වෙනම සාකච්ඡා කරනවා ඉතාලම පැහැදිලිව සාකච්ඡා කරනවා පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා කියන එක ඔයගලන්ට 11 වෙනිදා දාලා වැදගත්ම කොටස් ඉබ්බෙට තියෙන්නේ ප්‍රකෘති සංඛ්‍යා ප්‍රථම සංඛ්‍යා ධන නිකිල සංඛ්‍යා රුණ නිකිල සංඛ්‍යා කියලා ගමුකෝ නිකිල සංඛ්‍යා ඊට පස්සේ පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා ඔය කරණි කියන එක සම්පූර්ණයෙන් යන අපරිමේය සංඛ්‍යාත් එක්ක හරි ඒක නිසා ඔයගලන් දැනට මෙඩිකල් තියාගන්න පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යාත් විතරම කියලාද රයිට් හරි බලන්න පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා කියන එක එක සැරේ මොකක්ද කියලා හඳුනගමු එතකොට ඔයාලා ඔළුවට හරි ක්ලියර් මේක අර පැටලෙන්නේ නැහැ පරිමේය සංඛ්‍යා වෙනම කරලා අපරිමේය සංඛ්‍යා යොම කරනකොට ඔළුව නිකන් මේ පැටලලා යනවා මේ විදිහට ඉගෙන ගමු පරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද අපරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද මම පටන් ගන්නකොටම කිව්වා කරණි කියන එක හැදෙන්නේ අපරිමේය සංඛ්‍යාත් එක්ක ප්‍රධාන වශයෙන් අපරිමේය සංඛ්‍යාත් එක්ක තමයි කරණි කියන එක හැදෙන්නේ හරිනේ රයිට් මේ මොනවද කියලා විතර නිකන් බලාගමුකෝ පරිමේය සංඛ්‍යා ඔක්කොම කලින් නොටේෂන් එක ආමිය බලන්න එපා මේ බලන්න එපා ඒ වැඩක් නෑ හරි ඒ වැඩක් නෑ රයිට් පරිමේය සංඛ්‍යා කියන්නේ මෙන්න මේ වගේ නොටේෂන් එකක් මේ වගේ සංකේතයක් කිව්ව අකුරක් ලියලා මෙන්න මේ මිරක් ගහන්න හරිනේ කිව්ව අකුරක් ලිව්වා හිමිරක් ගහගත්තා අපරිමේය සංඛ්‍යා කියලා එහෙනම් මම එක්ක කොහොමද හඳුන්වන්නේ ඔයාලට මතක ඇති කුලකවල අනුපූරකය කොටස කරනවා මේ තියෙන්නේ A ඩෑෂ් කියලා ඒ කියන්නේ Aට අයිති නැති කොටස මේ තියෙන්නේ පරිමේය සංඛ්‍යා මේ තියෙන්නේ පරිමේය සංඛ්‍යාවට අයිති නැති කොටස අමතක වෙන්න විදිහක් නැත හරිනේ රයිට් මේ මොකද්ද මේ ලියලා තින්නේ පාර බුදුහාමුදුරුවෝ නේද Q සමානයි A බෙදීම් B 32ක් තියලා A බෙදීම් B මොනවද මන් දන්නේ මේ ලියලා තියෙන්නේ හරි හොඳට බලගන්න
මේ ඇති දෙයක් නෑ මේ කුලක අංකනෙන් මන් ලියලා තියෙන්නේ. හරි අර අච්චු පොතේ මේ විදිහටම තියෙනවා කුලක අංකනෙන් ලියලා තියෙන්නේ. පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ ඒ බෙදීම B ආකාරයට ලියන්න පුළුවන් සංඛ්‍යා. මම මොකද කිව්වේ? පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ ඒ බෙදීම B ආකාරයට ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ මෙන්න මෙහෙම මොකක්ද ලියා ගන්න පුළුවන් නම් මට ඔන්න ඔය විදිහට පරිමේය සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන්. හරි right. AB මේ මොකද E අකුරක් වගේ දාලා තියෙන්නේ. මේ මොකක්ද දාලා තින්නේ? දැන් මේ මේවා ඉගෙනගෙන ගිහින් ස්කෝල් වල ගිහින් වැඩ පෙන්නන්න. හරි. AB මොකද මේ E අකුරක් වගේ තියෙන්නේ. මේකට කියන්නේ අයත් වෙනවා. AB අයත් වෙනවා. Z කියන්නේ මොකද්ද කියලා කලින් අපි ඉගෙන ගත්තා. Z කියලා කියන්නේ නිකිල සංඛ්‍යා කුලකයට. AB අයත් වෙනවා නිකිල සංඛ්‍යා. කියන්නේ AB දෙකම නිකිල සංඛ්‍යා වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හා B අසමානයි එකයි. මේ දින අසමානයි කියලා. හරි සමාන නැහැ. අසමාන බිඳුවයි. ඇයි එහෙම කියලා තින්නේ? මොකද්ද හේතුව? B අසමාන බිඳුව කියන්නේ. B තියෙන්නේ හරයේ. හරය කවදාවත් ගණිතයේදී බිඳුවක් වෙන්නේ නැත. දැන් වීඩියෝ චුට්ටක් පෝස් කරලා ගන්න කැල්කියුලේටර් ෆෝන් එක හරි ඔයගොල්ලන්ගේ මොකක් හරි දින කැලේ එක නැත්නම් සයන්ටිෆික් කැලේ එක ඕනම එකක් ගන්න. අරගෙන මොකක් හරි සංඛ්‍යාවක් ගහලා යටට බෙදීම බිඳුව කියලා ගහලා බලන්න. ඒක බෙදීම බිඳුව. අපි දෙක බෙදීම බිඳුව. පහ බෙදීම බිඳුව. 570 බෙදීම බිඳුව. ගහලා බලන්න මොකක්ද දෙන්නේ කියලා. එක් වෙනවා සින්ටැක්ස් එරර් කියලා එනවා. එහෙම නැත්නම් මැතමැටිකල් එරර් කියලා එන සමහර දේවල් තියෙනවා. එරර් කියලා විතරක් එනවා. ඉන්වැලිඩ් ඔපරේෂන් කියලා එනවා. ඉන්වැලිඩ් ඉන්පුට් කියලා එනවා. එක එක නම් වලින් එනවා. මෙහෙම එකක් ගණිතේ පවතින්නේ නැහැ. බිඳුවෙන් කිසිම දෙයක් බෙදන්න බෑ. බිඳුවෙන් බෙදන්න බැරි නිසා විතරයි මම මෙතන B අසමාන බිඳුව කියලා දාලා තින්නේ. දැන් අකුරක් නෑර පේනවා. B අසමාන බිඳුව කියලා දාලා තින්නේ මෙයා බිඳුවෙන් බෙදන්න බැරි නිසා. AB අයත් වෙනවා නිකිල සංඛ්‍යා කොටකට. එච්චරයි. බරස අර පෙනුමක් තිබ්බට හරිම ලස්සන සුන්දර කෙනෙක් මෙයා හරිනේ. රයිට් බලගන්න. ඒ බෙදීම් B ආකාරයට මට මෙහෙම ලියන්න පුළුවන් නෙමෙයි. මම ලියන්න 250 බෙදීම 3. අවුලක් නෑනේ. ඒ බෙදීම B ආකාරයට. තව එක්කෙනෙක් 70 බෙදීම 46. අවුලක් නෑනේ. අර විදිහටම ඕන එකක් මේ වගේ ලියගෙන යන්න. හරි. ඍණ 570 බෙදීම 21. අවුලක් නෑනේ. රයිට්. මන් ලියනවා මෙහෙම 4. අප්පට සිරිය මොකක්ද ඒ කරේ? කැතයිනේ. මේ ඒ බෙදීම් B ආකාරයට ලියන්න කියලා 4 විතරක් නෙවෙයි පරිමේය සංඛ්‍යාවක් විදියට. කතාවට කරන්න එපා නේ. හරි. ඒ බෙදීම් B ආකාරයට මෙයාව මට ගන්න බැරිද? මේ 4 කියන එක්කෙනාගේ මට පේන්න දුනාට මෙයාගේ අඳුම චුට්ටක් මෙහෙට අයින් කරලා බැලුවොත් මෙතනින් ඉන්නවා 1. 4 බෙදීම 1 කියලා මේ තියෙන්නේ. මේ තියෙන 4 බෙදීම 1 කියලා. අපි ලියන ඕනම සංඛ්‍යාවක හරේ තියෙන 1. මම ලියව කියනකො 7 බෙදීම 1 කියලා මේ තියෙන්නේ. මම බෙදීම 1 නිසා තමයි අපි සාමාන්‍යයෙන් විවාහරදී ලියන්නේ. හරි? ඒ නිසා ඕනම පූර්ණ සංඛ්‍යාවක් මේ විදිහට ලියන එකත් පරිමේය සංඛ්‍යාවක් විදිහට ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි? රයිට්. තව උදාහරණයක් මම ලියන්න 11. 11 මම දන්නවා බෙදීම 1 මේ තියෙන්නේ කියලා. හරිනේ? ඒ බෙදීම B ආකාරයට තියෙනවා ලස්සනයි. හරි? රයිට්. ඔන්න ඔයගේ දෙයක් තමයි පරිමේය සංඛ්‍යාවක් කියන්නේ. මෙතනින් එහාට මහා ලොකු බරසාර විදිහට මේක ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඉගෙන ගන්නවා දශම සංඛ්‍යාවලට මොකද වෙන්නේ අරවටම කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ කොටස වෙනම එන්න. පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා මොනවද කියලා ඉගෙන ගන්න බෑ මුලින්ම නේද? Q කියලා මට මිනිම අංකයන් දාන්න පුළුවන් පරිමේය සංඛ්‍යා කියන්නේ මේක. අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ මම කෙලින්ම කියන්නම් ඒ බෙදීම B ආකාරයට ලියන්න බැරි ඒවා. ඒ බෙදීම B ආකාරයට ලියන්න බැරි ඒවා. එහෙනම් මොනවද අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ? ඔයාලා මේ විදිහට මතක තියාගන්න. ඔයාලට පාඩම් පැටලෙන්නේ නැහැ වරදින්නේ නැහැ. අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය. අපිට මොකක්ද ඒ කිව්වේ? පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය. පූර්ණ වර්ග මොනවාද? වර්ගමූලය පාඩමේ 10 ශ්‍රේණිය වර්ගමූලය පාඩමේ ලස්සනට කියලා දුන්නා. වීඩියෝ බලන්න 10 ශ්‍රේණිය වර්ගමූලය පාඩම අප්ලෝඩ් කරලා තියෙනවා. හරි? රයිට්. පූර්ණ වර්ග මම මතක කරගෙන යන්න. 1 කියන්නේ පූර්ණ වර්ගයයි. පරක් 1. දෙවරක් 2 4 කියන්නේ පූර්ණ වර්ගයක්. 3 වරක් 3 9 කියන්නේ පූර්ණ වර්ගයක්. දැන් තේරෙනවා 16 කියන්නේ පූර්ණ වර්ගයක්. 5 වරක් 5 25 කියන්නේ පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගයක් නොවන පූර්ණ වර්ගයක් වෙන්න බෑ. පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය මම කෙලින්ම කියන්න අපරිමේය සංඛ්‍යාවක් කියලා. හරිනේ? දැන් මට නම් කෙලින්ම කියන්න පුළුවන්. 2 කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයිනේ. එයාගේ වර්ගමූලය අපරිමේය සංඛ්‍යාව. හරිනේ? 3 කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයිනේ. එයාගේ වර්ගමූලය අපරිමේය සංඛ්‍යාව. 5 කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයි. එයාගේ වර්ගමූලය අපරිමේය සංඛ්‍යාව. 525 මම අක්කඩේ ඕන මගේ 625 කියන්නේ මම දන්නවා 25 25 625යි. එහෙනම් 626 කියලා කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. ගැටලුවක් නැහැ. නම් වරක් 9 81යි. ඒ කියන්නේ 82 එහෙම ළඟපාත තියෙනවනේ. 82
අපරිමේය සංඛ්‍යාවක්. මම ලියන්නම් මෙතන 64. 64 අපරිමේය සංඛ්‍යාවක්ද? 64 වර්ගමූලය කීයද? 64 කියන්නේ 8 වරකට පූර්ණ වර්ගයක්. 64 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් නෙමෙයි. හරි? මම මෙතන ලියුවොත් එහෙම මම නිකන් වැරදිලා ලියවෙනවා මේ විදිහට. හරි? 121 වර්ගමූලය අපරිමේය සංඛ්‍යාවක් කියලා. හරිද වැරදිද? සම්පූර්ණයෙන් වැරදි. 11 වරක 11 121යි. 121 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් නෙමෙයි. හරිනේ? අපි එකක් ගමු. මම ගන්නවා 99 වර්ගමූලය අපරිමේය සංඛ්‍යාවක්. ගැටලුවක් නැහැ. 100 100 වර්ගමූලය 100 කියන්නේ 10 වරක් 10. 100 කියන්නේ පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගයක වර්ගමූලය අපරිමේය සංඛ්‍යාවක් නෙමෙයි. දැන් මොලේ කෙලවරටම ගිහිල්ලා වැඩේ තේරලා තියෙන්නේ මොකක්ද පරිමේය සංඛ්‍යාවක් මොකක්ද අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ කියලා. හරිනේ? රයිට්. අපි පාඩම ඉස්සරහට යමු. රයිට්. ඊළඟ කොටස බලගන්න අන්ත දශම හා සමාවර්ත කියන්නේ දශම කියන්නේ මොනවද කියලා මුලින්ම හඳුනගෙන ඉමු. ඊට පස්සේ අර දශම කැටි කරන ආකාරය කරන්නේ සමාවර්ත දශම වලද අන්ත දශම වලද ඔය කට්ටිය පටලගෙන ඉන්නේ. හරි ආයෙ ගැටේ දැන් පොඟාගෙන ඉන්නේ ඔය ටිකට. කිසිම අපහැදිලිකමක් නැති විදිහට අන්ත දශම මොනවද සමාවර්ත දශම මොනවද දශම කැටි වෙන්නේ මොන ටිකේද කියලා 100%ක් මෙතනින් එහාට තේරෙනවා. හරි? හොඳින් අහගන්න. අන්ත දශම සමාවර්ත දශම නිකන් අන්ත දශම කිව්වහම තේරුමෙම තියෙනවා අන්ත. අන්තයක් තියෙනවා. අනන්ත නෙමෙයි අන්තයක්. ඒ කියන්නේ ඉවර වීමක් තියෙනවා වගේ සීන් එක. සමාවර්තය කිව්වම අපි සමාවර්තනය වෙනවා කියන්නේ මොකක්ද? පුනරාවර්තනය වෙනවා කියලා කියන්නේ නැවත වේදෙනවා. සමාවර්තනය වෙනවා කියන්නේ ඒ වගේම තේරුමක්. නැවත යෙදෙනවා වගේ. හරි සමාවර්ත දශම දශමස්ථානය නැවත වේදෙනවා. අන්ත දශම වල දශමස්ථානය එතනින් නවතිනවා. රයිට්. නිකන් බලාගමු ඔක 4. අංක 4. මං කිව්වා 4 කියන එක්කෙනාගේ යට ඉන්නවා අංක 1. 4 බෙදීම එකයි කියන්නේ 4යි දශම මට බිඳුවකින් ලියන්න බැරිද? 4යි දශම බිඳුවකින් මට ලියන්න බැරිද? මට ඕන නම් මේක බිඳ දාගෙන යන්න පුළුවන්. බිඳුව. හරිද? කිසි ගැටලුවක් නැහැ. එක බෙදීම දෙක. කට්ටියම ඕන කෙනෙක් දන්නවා 0.5යි. භාගය කියලා කියන්නේ 0.5නේ. 0.5යි. මට මෙතනින් නවත්තන්නත් පුළුවන්. ඔන්න ඉතින් මට අගට බිඳුව එකක් දාගෙන පුළුවන් නේ. බිඳුව. ඒක විතරම ලියගෙන යනවා. හරි. කිසිම ඉවරයක් නැතිනම් ලියන්න ඕනේ. 8 බෙදීම 11. බෙදලා බලන්න 1.775 හොඳට බලන්න දශම ස්ථානය මෙතනින් ඉවර වුණා. දශම ස්ථානය මෙයාගේ මෙතනින් ඉවර වුණා. මෙයාගේ මෙතනින් ඉවර වුණා. අගට නිකන් මම බොරුවට බිඳුව එකක් දැම්ම විතරයි වුනේ. හරි? නිකන් මේ බොරුව නිකන් ලස්සන වෙන පෙනුමකට ගත්ත විතරයි. දශම ස්ථානය ඉවර වුණා. මෙන්න මේ જાතිය දශම වලට මම කියනවා මොනවද? අන්ත දශම. කෙලවරක් තියෙනවා. අන්ත දශම. හොඳටම යනවා කියන එක සෑම පරිමේය සංඛ්‍යාවක්ම එක්ක අන්ත දශමයක් එහෙම නැත්නම් සමාවර්ත දශමයක්. මොකද කිව්වේ? සෑම පරිමේය සංඛ්‍යාවක්ම එක්ක අන්ත දශමයක් එහෙම නැත්නම් සමාවර්ත දශමයක්. ඔය දෙකෙන් එකට අනිවාර්යයෙන්ම වැටෙනවාමයි. හරිද? ඕනම් පරිමේය සංඛ්‍යාවක්. පරිමේය සංඛ්‍යාව කියලා කිව්වේ A බෙදීම B ආකාරයට ලියන්න පුළුවන් සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා කියලා කිව්වේ පූර්ණ වර්ගය හැර වෙනත් ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය කියලා මතක තියාගන්න කියලා මම කිව්වා. හරිනේ? රයිට්. බලගන්න. 211 බෙදීම 99 මට උත්තරයක් එනවා මෙන්න මේ විදිහට. 2.1 ඉවරයක් නැහැ. හරි? 767 බෙදීම 150 5.1 3 කියලා ඉස්සරහට යනවා. ආයි එකේව නැහැ 3 විතර රිපීට් වෙවි යන්නේ. 37 බෙදීම 7 5.2 2.8 5 7.4 285 714. හරි? මට 285 714. ආයි 285 714. ගාමුතු ලස්සනක් තියෙනවනේ ඒක රයිට්. මම නිකන් හරි ඉලව වෙවි ඉන්නේ. හරි උගන්නලා බලයි ඉන්නේ හරි. උණ්ඩන් දැස් පුළුවන්. රයිට්. 37 බෙදීම 7 5.285 714. මම නිකන් පොඩ්ඩක් නිකන් යටි ඉරක් ගා ගන්න ඕමේ. නිකන් ඈ. යාතල් එකකට. රයිට්. මෙයාගේ 285 714. මෙයාගේ ආයි 285 714. ලස්සනයි නේ. එකම කෑල්ල රිපීට් යනවා. රයිට්. මෙන්න මේ જાතියට අපි කියනවා සමාවර්ත දශම. දශම ස්ථානේ ඉවරයක් නැහැ. ඉවර වෙන්නේ නැහැ. බිඳුවෙන් අවසන් වෙන්නේ නැහැ. දශම ස්ථානේ බිඳුවෙන් අවසන් වෙනවා නම් අන්ත දශම කියලා කියන්න පුළුවන්. දශම ස්ථානේ බිඳුවෙන් අවසන් නොවන ඒවට මට කෙලිම කියන්න පුළුවන් සමාවර්ත දශම. මම මේක ලියන්න. මේ මොනවද? සමාවර්ත දශම. හරිනේ? රයිට්. එච්චරයි. අන්ත දශම කියන්නේ මේක. සමාවර්ත දශම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සමාවර්ත දශම තමයි අපි කැටි කලාකාරයෙන් ලියන්නේ. අටල ගන්න දෙයක් නෑ දැන්. හරි මම මේක කෙලින්ම ලියලා තියෙන්නේ. සමාවර්ත දශම තමයි කැටි කලාකාරයෙන් ලියන්නේ. කැටි කරනවා කියලා කියන්නේ කැටි කරලා ලියනවා. හරිනේ? සමාවර්ත දශම මට කැටි කරලා ලියන්න පුළුවන්.
මට කම්මලි මේක මේ දිගරදික ලියලන්න හරි මට මේ බෝරින් මේ වැඩි මේ එකතුන ලියන්න බෑ කම්මලි මං මෙයාව කෙටි කරනවා 2.1 හැමදිස්සමරි පිට්ට වියන්නේ 1.3 තමයි නිතරම රිපීට් විය කියලා 1.3 කියලා ලියලා එකත් රිපීට් වෙනවා තුනත් රිපීට් වෙනවා එකත් සමාවර්තනය වෙනවා තුනත් සමාවර්තනය වෙනවා මං එක උඩින් මෙහෙම පොඩි ටිකක් තියෙනවා තුනටනුත් මෙහෙම පොඩි ටිකක් තියෙනවා දැන් මේකෙන් මම මොකද කියන්නේ 2.1 කියන එක ආයෙ තියෙනවා 1.3 කියන එක ආයෙ තියෙනවා ඉවරයක් නෑ කියන්න කෙටි කළා මම ලියන ලස්සන විදියක් තමයි මේක හරිනේ එහෙනම් ඉලක්කන පොඩ්ඩක් බලා ගන්න මේ තියෙන්නේ මෙයාම හරි ඔයගලන්ගේ මෙයා ඊට පස්සේ මෙයා මම තව උදාහරණ දෙකක් ගත්තා රයිට් ඕකේ මෙයාව මට පේනවා 5.1 තියෙනවා 3 කියන එක්කෙනා තමයි රිපීට් වෙන්නේ මේ 3 කියන එක්කෙනා රිපීට් වෙනවා නම් මම යාගේ උඩින් ලස්සන මොට්ටුවක් තියනවා මේ 5.1 3 උඩින් චුටි මොට්ටුවක් තියාගත්තා දැන් වැඩේ තේරෙනවා කොහොමද වෙන්නේ කියලා 5.2 5.7 මේ මම දැක්ක ලස්සන රටාවක් 5.284 ඕකම යන්නේ එහෙනම් ඒ කුට්ටිය පිටින් මෙන්න මේ කුට්ටිය පිටින්ම රිපීට් වෙනවා මේ කුට්ටියක්ම රිපීට් වෙනවා එහෙනම් මම මෙන්න මේ විදිහට ලියනවා 5.285.7.1 මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ටම රිපීට් වෙනවා මම ඒක නිසා පල්ලවෙනි එක්කෙනාගෙන අන්තිම එක්කෙනාගෙන මොට්ටු දෙකක් තිබ්බා මම දන්නවා එතකොට මේ කුට්ටියමයි රිපීට් වෙනවා පැහැදිලිනේ රයිට් හරි දැන් වැඩි තේරෙනවා 12.4 කියන්නේ 12.4 උඩින් චූටි මොට්ටුවක් ඕකේ 7.71 කියන කෑල්ල විතරයි රිපීට් වෙන්නේ නම් මම ලියනවා 7.71 උඩින් මෙන්න මේම චූටි 32 හරි මේක තමයි සමාවර්ත දශමයක් කෙටි කරන ආකාරය මම ආයෙ කියන හොදලා ගන්න අන්ත දශමයක් කියලා කියන්නේ දශම ස්ථානය බිඳුවෙන් ඉවර වෙනවා නම් මට කියන්න පුළුවන් කෙලින්ම අන්ත දශමයක් කියලා නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් එimhe දශම නෑ බිඳුව දශම ස්ථානය බෙදලා ඉවර වෙනවා කියලා කියන්නේ හරි නිකන් සංඛ්‍යා බෙදලා ඉවර වෙනවා නම් මට ඒක කියන්න පුළුවන් අන්ත දශමයක් කියලා සමාවර්ත දශමයක් කියලා කියන්නේ දශම ස්ථාන ඉවර වෙන්නේ සමාවර්තනය වෙවි යනවා සමාවර්තනය වෙන එක මම නිතරම ලියලා ඉන්න බැරි නිසා මම යාව කෙටි කරනවා මේ වගේ සමාවර්තනය වෙන කොටස් විතරක් ටිකක් තියාගන්න පැහැදිලිනේ රයිට් ඉස්සරහට හරි දැන් දන්නවා අන්ත දශමයක් කියන්නේ මොකද්ද සමාවර්ත දශමයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා රයිට් අර වගේ දශම ස්ථාන ඉවර වෙනවා නම් මම දන්නවා අන්ත දශමයක් දශම ස්ථාන ඉවර වෙන්නේ නැතුව රිපීට් දිගටම යනවා නම් මම දන්නවා සමාවර්ත දශමයක් ගැලුවක් නෑ අන්ත දශමයි සමාවර්ත දශමයි මට වෙන් කරලා අඳුර ගන්න ඕනේ මට බෑ නිතරම බෙද බෙදී හරි ඔය බෝරින් අඩක් එකේ පිටින්ම අර ලොකු සංඛ්‍යා දුන්නම් බෙද බෙදින්න බෑ මම පොඩි කපටි ක්‍රමයක් හොයාගත්තා හරි Facebook එකේ මේක අර නිකන් ගාවල විතරයි තියෙන්නේ. ඔයගොල්ලෝ අච්චුවත වරන් බලන්න නිකන් අර ගාවලා. ඒක රූල් දෙකකින් මේ වැඩි ඉවරයක් කරලා තින්නේ. ක්‍රමයක් කියලා හරියට කියලා දීලා නැහැ. අන්ත දශමයක් සමාවර්ත දශමයක් මේ විදිහට තිතරම අඳුර ගන්න පුළුවන්. උතර බඩ ගන්න. රයිට්. හරි. මොකද දෙන්නේ? ගහක් යනවා දෙන්නේ නැහැ. රයිට්. ඇයි එම ගහක් දැම්මේ? ලවයට ඕන මඟුලක් කියනවා මේ ගහක් දැම්මේ. ලවයට ඕන මඟුලක්. මට වැඩ මොනවද තිබ්බා. හරි. හරය දෙකේ බලයකුයි පහේ බලයකුයි විදිහට ලියන්න පුළුවන් නම්. ලවයට ඕන එකක් තිබිලා හරය දෙකේ බලයකුයි පහේ බලයකුයි විදිහට. එක්ක දෙකේ බලයක් විදිහට විතරක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. පහේ බලයක් විදිහට විතරක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ බල දෙකේ ගුණිතයක් විදිහට තිබ්බත් සිංගඩුවක් නැහැ. මෙන්න මේ විදිහට තියන්න පුළුවන් නම් මේ ආකාරයෙන් මට තියන්න පුළුවන් නම් මම බය නැතුව කියනවා මේක අන්ත දශමයක්. මේක අන්ත දශමයක්. හරිද? එහෙම නැත්නම් මේක මේ විදිහට නැතුව හිතන්නකො 3 බලයක් ආවා 7 බලයක් ආවා. ඒ විදිහට આવොත් කෙලින්ම කියන්න පුළුවන් මේක අන්ත දශමයක් නෙමෙයි. අන්ත දශමයක් නෙමෙයි කියලා කියන්නේ සමාවර්ත දශමයක්. හරිනේ? මම උදාහරණ කීපයක් අරගෙන දිනවා. ඔය උදාහරණ ටික කරාට පස්සේ මේක සම්බන්ධව අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද කියලා හඳුනා ගැනීම සම්බන්ධව සීල රෝග නිවාරණය. හරි? රයිට්. මම බලනවා දෙකේ බලයකුයි පහේ බලයකුයි විදිහට විතරක් කියන්න පුළුවන්. එක්ක දෙකේ බලයක් විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. පහේ බලයක් විදිහට විතරක් තිබ්බත් ගැටලුවක් නැහැ. දෙකේ බලයක් පහේ බලයක් විදිහට ගුණිතයකට තිබ්බත් ගැටලුවක් නැහැ. වෙන ඒවා බෑ. වෙන ඒවා බෑ. හරි බලාගන්න මම ඔයගලන් පටන් ගන්නකොටම කිව්වා ප්‍රථමක සංඛ්‍යා කියන එක වැදගත් කියලා. මොනවා ප්‍රථම සංඛ්‍යා? එකෙනුත් එම සංඛ්‍යාවනුත් පමණක් බෙදෙන ඒවා 2 3 5 7 ඔය විදිහට යනවා. හරිනේ? රයිට්. 11 ඔය විදිහට යන්නේ. රයිට්. මම අතන බලනවා 9 බෙදීම් 20. මේ දෙන්නට පොදු සාධක තියෙනවද? මට තා සුළු කරන්න තියෙනවද? නෑ. සුළු කරන්න දෙයක් නෑ. එහෙනම් මම ඔහොමම ගන්නවා. සුළු කරන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම සුළු කළ යුතුයි. සුළු කරන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම සුළු කළ යුතුයි. මට මෙතන තා සුළු කරන්න දෙයක් නෑ. කෙලින්ම 20. හරි? 20 ගන්නවා. මම බෙදලා බලනවා. මම බෙදන්නේ ප්‍රථමක සංඛ්‍යා වලින් විතරයි.
ප්‍රථමක සංඛ්‍යාවලින් විතරයි බෙදන්නේ. බෙදන්න පුළුවන් කොටිම ප්‍රථම සංඛ්‍යාව පටන් ගන්නවා. කුඩාම ප්‍රථම සංඛ්‍යාව 2. මම දෙකෙන් බෙදාගෙන යනවා. right. මෙයා දෙකෙන් බෙදුවොත් 10යි. මෙයා දෙකෙන් බෙදුවොත් 5යි. මෙයා පහෙන් විතරයි බෙදන්න පුළුවන්. එකයි එකක් ඉතුරු වෙන්නේ නැහැ. හරිනේ? පහට පහ ඒවා එකයි. right. හරිනේ? දෙකේව දෙකයි පහේ වේගකුයි. මට නම් 20 ලියා ගන්න පුළුවන් වුණා. දෙකේ දෙවනි බලය පහේ දෙවෙනි බලය. දෙකේව දෙකක් තියෙනවා. පහේව එකක් තියෙනවා. මට මේ ආකාරයට මේව ලියා ගන්න පුළුවන් වුණානේ. මම ඒක නිසා අරයා බෙද බෙද ඉන්නේ නැහැ. මට වැඩක් නැහැ ආව. මම කෙලිම බයට් දෝ කියනවා මේ තියෙන්නේ අන්ත දශමයක්. මේ තියෙන්නේ අන්ත දශමයක්. හරිනේ? 11 බෙදීම 100. බලන්න 11 බෙදීම 100 පොදු සාධක තියෙනවත් තව කැපෙන්න 11යි 100යි තව සුළු වෙන්නේ නැහැ. ඔය තියෙන විදිහටම තමයි කරගන්න වෙන්නේ. 100. මම බෙදලා බලන්න. කුඩාම ප්‍රථම සංඛ්‍යාව 2 දෙකෙන් බෙදුවාම 50යි. මෙයාගේ දෙකෙන් බෙදුවාම 25යි. තුනෙන් බෙදන්න පුළුවන්ද? තුනෙන් බෙදන්න බෑ. එහෙනම් මම යනවා 5ට. 5න් බෙදන්න. දන්නවා ප්‍රථම සංඛ්‍යා ටික මේ ටික නෙමෙයි. ප්‍රථම සංඛ්‍යා ටික 2 3 5 7 11 13 ඔය විදිහට හරිනේ. right. හරි. 5 25 5න් බෙදනවා උත්තරේ 5යි. 5 5න් බෙදුවාම උත්තරේ 1යි. 2 වැඩි කිරීම 2 මට මෙහාවේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 කියලා බය නැතුව ලියන්න පුළුවන් මේ තියෙන දෙකේ දෙවෙනි බලය මේ තියෙන පහේ දෙවෙනි බලය. දැන් වැඩි තේරෙනවා. හරිනේ? දෙකේ බලයකුණුයි පහේ බලයකුණුයි විතරක් මම ලියාගත්තා. බය නැතුව කියන්න පුළුවන් මේ තියෙන දශම. මොනවාද? අන්ත දශම. හරිනේ? right. 7 බෙදීම 125. බලනවා තාම මොනවා සුළු වෙනවද? මේ කපන්න දේවල් තියෙනවද? නෑ. ඔතනින් යන සුළු වෙන්නේ නෑ. දැන් කෙලින්ම ගන්න 125 හරය ගන්නවා මම. හරය ගන්නවා 125 බෙදනවා 3ෙන් බෙදන්න පුළුවන්ද? මම නිකන් බෙදලා මේ ඉලක්කම් දර්ශකය බලන්න 5යි 2යි 7යි 7යි 1යි 8යි 3ෙන් බෙදන්න බෑ. එළිම 5ෙන් බෙදන්න පුළුවන්. 2ෙන් බෙදන්නත් බෑනේ. 2යි මෙතන 3ක් ඉතුරුයි. 2ක් ඉතුරු 25යි 5යි. හරිනේ 25 5 125යි. මෙයා 5ෙන් බෙදනවා 5යි. මෙයා 5ෙන් බෙදනවා 1යි. හරිනේ? 5 බලම විතරක් එන්නේ 5 තුන්වෙනි බලය කියලා විතරක් එනවා. මට දැන් මෙයා මොන මේ විදිහට ලියන්න පුළුවන්. කිසි කරුවක් නැහැ. ඇයි? මොකද ප්‍රශ්නේ? මට කිසි අවුලක් නැහැ. මෙයා මේ විදිහට මම ලියලා පෙන්නනවා. මම ලියනවා 2 බිඳුවෙනි බල. මම කපටි. හරි මම ලියනවා 2 බිඳුවෙනි බලය කියලා. 2 බිඳුව කියන කීයද? ඕනෑම බලයක බිඳුව 1යි. ඕනෑම බලයක බිඳුවක් නෙමෙයි. පටල ගන්න නැහැ. ඕනෑම බලයක බිඳුව 1යි. එක් වරක් පහේ තුන්වෙනි බලය. ලස්සනයි. මම මේ විදිහටම ලියනවා. හරිනේ ගැඩුවක් නැහැ. මට එන කෙලිම මෙයාව කියන්න පුළුවන්. මොකක් කියලාද? අන්ත දශමයක් කියලා. අන්ත දශමයක්. 14 බෙදීම 100. මම බලනවා පොදු සාධක තියෙනවද කියලා. ඔන්න මකා ගන්න. හරි. 14 බෙදීම 100 තියෙන්නේ. 14 බෙදීම 100. දෙන්නම ලස්සනට කැපෙනවානේ දෙකේ. උඩ දෙකින් කැපුවාම 7යි. යටට දෙකේව 50ක් තියෙනවා. මේ තියෙන්නේ 7 බෙදීම 50 කියලා. හරිනේ. මේ කපටියා වගේ හැංගිලා ඉඳලා තින්නේ මේක. දැන් මං හරය බෙදලා බලනවා. 50 බෙදනවා දෙකේ. 25යි. 25 බෙදනවා 5යි. 5යි. 5 බෙදනවා 5න් 1යි. 2 වැඩි කිරීම 5 දෙවෙනි බලය. කිසි ගැටලුවක් නැහැ. 2 1වෙනි බලය වැඩි කිරීම 5 1වෙනි බලය මේ ආකාරයට ලස්සනට තියෙනවා. මට ඒක නිසා බය නැතුව කියන්න පුළුවන් මේ තියෙන්නේ අන්ත දශමයක්. හරිනේ? අන්ත දශමයක්. හරි? මම දැන් නයි අර වගේ බෙද බෙද ඉන්න ලොකු සංඛ්‍යා දැන් මට මේක බෙද බෙද ඉන්න ගියා නම් එපා වෙනවනේ. මේක බෙද බෙද ඉන්න ගියා එපා වෙනවා. මම ඒක නිසා පොඩි පොර ක්‍රමයක් හොයාගත්තා. හරය බලන්න ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන දෙකේ බලවලුනේ පහේ බලවලුනේ විතරක් කියන්න පුළුවන් නම් කෙලින්ම කියන්න පුළුවන් අතසමක් කියලා. දෙකේ බලවලට පහේ බලවලට අමතර වෙන මොකක් හරි බලයක් ආවොත් ප්‍රථමක සංඛ්‍යා 3 7 11 මොකක් හරි ආවොත් එම කෙලින්ම මං කියන එක සමාවර්ත දශමයක් කියලා. රයිට් බලන්න. හරි. 11 බෙදීම 15. රයිට්. අන්න මම ලියනවා 11 බෙදීම 15. මම බලනවා පොදු සාධක තියෙනවද? කපන්න කරන්න සුළු කරන්න මුකුත් නැහැ. කෙලින්ම 15 ගන්නවා. රයිට් 15. 15 බෙදෙන්නේ දෙකෙන් බෙදනවද නෑ? තුනෙන් බෙදනවා. රයිට්. අන්න ලස්සනයි. තුනෙන් බෙදනවා 5යි. 5ෙන් බෙදනවා 1යි. මට 15 ආවා. 3 ගුණ කිරීම 5. ඒ කියන්නේ 3 1වෙනි බලය වැඩි කිරීම 5 1වෙනි බලය. මම කිව්වා දෙකේ බලයකුයි 5 බලයකුයි විදිහට විතරයි තියෙන්න පුළුවන්. වෙන බලයක් තියෙන්න බෑ. මට දැන් මෙයා ආවා. මම කෙලින්ම දන්නවා මේක අන්ත දශමයක් නෙමෙයි. මේක සමාවර්ත දශමයක් කියලා. හරිනේ? මම එන කෙලින්ම ලියනවා මේක සමාවර්ත දශම. හරිනේ? සමාවර්ත දශමයක්. 5 බෙදීම 16. 5 බෙදීම 16. දැන් වැඩි දන්නවා. 16 බෙදලා බලනවා දෙකෙන් 8යි බෙදනවා දෙකෙන් 4යි බෙදනවා දෙකෙන් 2යි බෙදනවා දෙකෙන් 1යි. දෙකේ 1යි 2 3 4 කියන බලයද 4 වෙනි බලය 3න් එහෙම බෙදුණුම නෑ නේද? කෙලින්ම දන්නවා දැන් වැඩි දන්නවනේ. රයිට් කෙලින්ම ලියනවා මම මේක අන්ත දශමයක්.
අන්ත දශමයක්. පහ බෙදීම 12 බලමු. පහ බෙදීම 12. 12 බෙදනවා දෙකෙන් 6යි. මෙයා බෙදනවා දෙකෙන් 3යි. 3 බෙදනවා 3 බෙදනවා 3ෙන් දෙකේ දෙවනි බලය වැඩි කිරීම 3 පළවෙනි බලය. දෙකේ බලයකිනුයි 3 බලයකිනුයි විදිහට තිබ්බේ. මට ඕනේ එක්ක දෙකේ බලයක්. එහෙම නැත්නම් පහේ බලයක්. එහෙම නැත්නම් මේ ගුණිතයම තිබ්බත් ගැටලුවක් නැහැ. මෙතන දැන් 3 බලයක් තියෙනවා. වැඩේ අප්සෙට් වුණා. ඒ කියන්නේ මෙයා අනිවාර්යයෙන්ම සමාවර්ත දශමයක්. ඕකේ? හරි. සමාවර්ත දශම. හරි නේද? right. ඕකේ. නිකන් ආතල්ලකට වුණනම් බෙදලා බලමුකෝ මේ. සුට්ටක් බලාගන්න. වැඩේ ඉවරයි. හරි. ඔයාලා දැන් දන්නවා අන්ත දශමයක් කොහොම සමාවර්ත දශමයක් කොහොමද බෙදලා වෙන් කරලා අඳුරගන්න කියලා. මේ පොඩි ආතල්ලයකට පහ බෙදීම 12. නිකන් බෙදලා බලමු මේ. පහ බෙදීම 12. බිඳුවයි පහක් ඉතුරුයි. දශම තියාගත්ත බිඳුවක් දාගත්තා. 12ක් කර අපි දන්නවනේ. 12ක් 4 48යි. 2යි 30යි. 12ක් 1 12යි. මෙතන 8ක් ඉතුරුයි. 80යි 12ක් 6 72යි. 70 අරන්ට ගන්න වගේ. පාරක වාසනාව තමයි. හරි 12ක් 6 72 මම හිතනවා පේනවාද කියලා. ටකින් බලන්න. රයිට් මේ මෙතෙන් හදලා ඉදි කරන්ට් එක ගියා. උදේ කරන්ට් එක ගියේ දැන් මේ වීඩියෝ කරන්න හතක් පහ වෙලා රෑ. හරි. ගොඩක් අවශ්‍යලා කරන්ට් එක ආවේ. දාලා දාගෙන මොනවා කරන්නද? රයිට්. 12ක් 6 72යි 8ක් ඉතුරුයි. ලස්සනයි. ඔන්න බිඳුවක් දාගත්තා. 12ක් 6 ආයි 72යි 8ක් ඉතුරුයි. දැන් පේනවා එකම දශම ස්ථානය එකම දශමය සමාවර්තනය වෙගෙන යනවා. ඒ නිසා අපේ ක්‍රමය හරිනේ. ඔය බැලුවා මේක හරේ තියෙන එක බෙදාගෙන යනවා ප්‍රථමක සංඛ්‍යාව වලින්. බෙදාගෙන ගියාට පස්සේ දෙකේ ගුණිතයක් හරි දෙකේ බලයක ගුණිතයක් හරි පහේ බලයක ගුණිතයක් හරි විදිහට ලියා ගන්න පුළුවන් කියලා කියන්නේ අනිවාර්යෙන්ම දශමයක්. එහෙම ලියා ගන්න බෑ කියලා කියන්නේ සමාවර්ත දශමයක්. හරිනේ. ගානකුත් හදලා නිකන් ටෙස්ට් කරලා බලුවා වැඩේ හරිද කියලා. රයිට්. අපි පාඩම ඉස්සරහට යමු. රයිට්. අභ්‍යාසය එකක බලගන්න. අභ්‍යාසය දිනවා හරය පරීක්ෂා කිරීමෙන් පහත් වී ඇති එක් එක් පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක් වේද නැතහොත් සමාවර්ත දශමයක් වේද යන සඳහන් කරන්න. සමාවර්ත දශම වන භාග දශමාකාරයෙන් කැටි කළ ආකාරයෙන් ලියන්න කියලා. හරිනේ. වැඩේ දන්නවා හරය පරීක්ෂා කරන්න කොහොමද වැඩේ කරගන්නේ කියලා 100% විතර ඉගෙන ගත්තා. පළවෙනි එක අතරින් තුන තියෙන්නේ හරය වන්නු 4යි බෙදෙනවා ප්‍රථම සාධක වලින් 2යි දෙකක් ඉතුරු වෙයි බෙදෙනවා 2කින් 1යි. හරිනේ. ඒ කියන්නේ දෙකේ දෙවනි බලය වැඩි කිරීම මට ඕන නම් පහේ බිඳුවෙනි බලය කරන්න පුළුවන්. ගැටලුවක් නෑනේ. මං ගුවා දෙකේ බල වලින් විතරක් තිබ්බ ගැටලුවක් නෑ. පහේ බල වලින් විතරක් තිබ්බ ගැටලුවක් නෑ. දෙකේ බල වලින් පහේ බල දෙකෙන්ම තිබ්බත් කිසිම ගැටලුවක් නෑ. ඊට අමතරව වෙන ප්‍රථම සංඛ්‍යාව බලවල තියෙන්න බෑ. මෙන්න මේ විදිහට තියෙනවා නම් මට කෙලින්ම කියන්න පුළුවන් අන්ත දශමයක්. හරිනේ. රයිට් මේක අන්ත දශම. හරිනේ. ඕකේ. පහෙන් පහ බැලුවට පේනවනේ. මේකට ඉතින් වෙන පහේ බල නෑනේ. පහේ එක්වෙනි බලය පහේ පළවෙනි බලය විතරයි. පහ බෙදෙනවා පහෙන් කෙලින්ම 5යි 1යි. හරිනේ. පහේ අනිවාර්යයෙන් කෙලින්ම ලියන්න පුළුවන් අන්ත දශමයක් කියලා බලන්න දෙයක්වත් නෑ. රයිට්. 9 බෙදලා බලන්න. 9 දෙකින් බෙදන්න පුළුවන්ද? දෙකින් බෙදන්න බෑ. ඊළඟට තියෙන ප්‍රථම සංඛ්‍යාව 3. 3ෙන් බෙදුවොත් 3යි. ආයි 3ෙන් බෙදන්න පුළුවන් 1යි. 3 දෙවෙනි බලය. මං කිව්වා දෙකේ බලවලුයි පහේ බලවලුයි විතරයි තියෙන්න පුළුවන්. 3 බලයකින් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මේක සමාවර්ත දශමයක්. මේක අනිවාර්යෙන් සමාවර්ත දශමයක්. සමාවර්ත. හරිනේ? රයිට්. අපි බලමු මේ කීයක් දශම කියලා. පහ බෙදීම 9. බෙදලා බලමු. පහ බෙදීම 9. පහ බෙදනවා 9 නම්වරක් බිඳුවයි 5යි දශමෙත් තියාගත්ත බිඳුවක් දාගත්තා. නම්වරක් කිය දෙන්නේ මෙතෙන්ට? නම්වරක් 5 45යි 5ක් ඉතුරු ලස්සනයි. එකම දේ ආයෙ එන්න පටන් ගත්තා. නම්වරක් 5 45යි 5ක් ඉතුරු එකම දේ 0.5යි කියලා එන්නේ. කැටි කර ආකාරයෙන් ලියන්න පුළුවන්. 0.5යි උඩට මුට්ටුවක්. හරිනේ? රයිට්. 7න් 3 බලාගන්න. 7න් 3 මේන් හදනවා 7 බෙදනවා මට බෙදන්න 2කින් බෑ 3ෙන් බෑ 5ෙන් බෑ බෙදන්න තියෙන එකම සංඛ්‍යාව 7න් විතරයි 4 7 එකයි එලින්ම 7 පළවෙනි බලය කියලා එන්නේ 2 බලයක නෙවෙයි 5 බලයක නෙවෙයි නෙමෙයි ආවේ ඒ කියන්නේ මේක අනිවාර්යෙන්ම සමාවර්ත දශමයක් මේක සමාවර්ත දශමයක් බෙදලා බලමු 3 බෙදීම 7 3 බෙදීම 7 right බෙදමු මෙන්න 3 මම බෙදනවා 7ෙන් බිඳුවක් දාගත්තා 3යි දශම දෙක තියාගත්තා බිඳුවක් දාගත්තා 7 4 28යි දෙකක් ඉතුරුයි බිඳුවයි
හත්වරක් දෙක නේද 14යි 6ක් ඉතුරුයි බිඳුවක් දාගත්තා 7වරක් 8 56යි 4ක් ඉතුරුයි බිඳුවක් දාගත්තා 7වරක් 5 35යි 5ක් ඉතුරුයි බිඳුවක් දාගත්තා 7වරක් 5 කිය දෙන්නේ 7වරක් 7 49යි 49යි එකක් ඉතුරුයි බිඳුවක් දාගත්තා 7වරක් 1 7යි 3ක් ඉතුරුයි බිඳුවක් දාගත්තා 7වරක් 3 7වරක් 4 අන්නයි 4 ආවා 28යි දෙකක් ඉතුරුයි Android එකමයි එන්න පටන් ගත්තා 4 මෙතෙන්ටත් ආවා මෙතෙන්ටත් ආවා එහෙනම් ඊළඟ සමස්ථානේ අනිවාර්යෙන් 2 වෙන්න ඕනේ ඊට පස්සේ සමස්ථානේ අනිවාර්යෙන්ම 8 වෙන්න ඕනේ බලමු 7 මෙතන බිඳුවයි 7වරක් 2 14යි 6ක් ඉතුරුයි 7වරක් 8 හරිනේ එකම එනවා බිඳුවසම 4යි 2යි 8යි 5යි 7යි 1 4යි 2යි 8යි 5යි 7යි 1 මට එනවා මේ විදිහට බිඳුවසම 4යි 2යි 8යි 5යි 7යි 1 ඕකම රිපීට් වෙන්නේ මේ කට්ටලේම රිපීට් වෙන නිසා පළවෙනි එක්කෙනාගෙන නෙවෙයි අන්තිම එක්කෙනාගෙන උඩින් තිද්දයක් තිබ්බම හොඳටම ඇති රයිට් 21 5 රයිට් බලමු හරය මම හරය මේ පැත්තෙන් බෙදලා බලනවා ඔන්න හරය බෙදනවා 21 දෙකෙන් බෙදන්න බෑ තුනෙන් බෙදනවා හරි බැලුව බැලමට පේනවා ඉතින් ඒක බෙදෙන්න පටන් ගත්ත ගමන් පේනවා මේක සමවර්ත දශමයක් කියලා තුනෙන් බෙදුවම 7යි 7ෙන් බෙදුවාම 1යි හරිනේ තුනේ බල වෙන්නේ 7 බල වෙන්නේ තුනේ පළවෙනි බලය 7 පළවෙනි බලය කෙලින්ම කියන්න පුළුවන් සමවර්ත දශමයක් කියලා ලියනවා සමවර්ත දශම හරිනේ සමවර්ත දශමයක් බෙදලා බලමු 5 බෙදීම 21 රයිට් ලස්සන වැඩ හරි 5 බෙදීම 21 5 බෙදනවා 21න් 21 කර බිඳුව බිඳුවයි 5ක් විතර දශම තියාගත්ත බිඳුවක් දාගත්තා 21 පරක් 2 42යි මෙතන 8ක් විතරයි බිඳුවක් දාගත්තා 21 පරක් 3 63යි 17ක් විතරයි 170ට 21 පරක් 8 බලමු 21 පරක් 8 කීයද 8 වරක් 168 නේද 20 වරක් 8 161 වරක් 8 168නේ 21 පරක් 8 168යි දෙකක් විතරයි බිඳුවක් දාගත්තා මෙතන ආයේ බිඳුවයි 20යි 200ට 221 පරක් 9 බලමු 21 පරක් 9 9යි 189යි 21 පරක් 9 189යි 11ක් විතරයි බිඳුවක් දාගත්තා 21 පරක් 5 21 පරක් 5 105යි 5ක් විතරයි බිඳුවක් දාගත්තා 21 පර Android ආයෙත් පටන් ගත්තා 21 පරක් 2 42යි මටයි එකම පුනරාවර්තනයෙන් පටන් ගත්තා 8 හරිනේ මෙන්න මේකනේ 50යි 42 ආවා ඊට පස්සේ ආය 8 ආවා ඔය විදිහම යන්නේ කියන්නේ මම දන්නවා බිඳුවසම 238යි බිඳුවයි 9යි 5නේ 238යි බිඳුව 9යි 5 ආයි දෙක ඒ විදිහම රිපීට් වෙනවා රයිට් බිඳුවසම 238යි යම බිඳුවයි 9යි 5 බිඳුවයි 9යි 5 පළවෙනි එක්කෙනාගෙනයි අන්තිම එක්කෙනාගේ උඩින් ඌටි මොට්ටු දෙකක් තිබුණා නැති රයිට් 7 බෙදීම 32 බෙදලා බලමු 32 බෙදලා බලනවා ප්‍රථමක සංඛ්‍යාව වලින් දෙකෙන් බෙදුවාම 16යි මෙයා දෙකෙන් බෙදන්න පුළුවන් 8යි මෙයා දෙකෙන් බෙදන්න පුළුවන් 4යි මෙයා දෙකෙන් බෙදන්න පුළුවන් 2යි මෙයා දෙකෙන් බෙදන්න පුළුවන් 1යි කිසි ගැටලුවක් නැහැ 1 2 3 4 5 දෙකේ පස්වෙනි බලයකින් ලියා ගන්න පුළුවන් දෙකේ බලයකින් මට ලියා ගන්න පුළුවන් ඒ නිසා මම කෙලින්ම ලියනවා මේක අන්ත දශමයක් හරිනේ මේක අන්ත දශම ඕකේ 19 බෙදීම 33 ලා ගන්න 19 බෙදීම 33 මම බෙදලා බලනවා 33 බෙදනවා මට දෙකෙන් බෙදන්න බෑ තුනෙන් බෙදන්න පුළුවන් තුනෙන් බෙදුවාම 11යි ආ 11න් බෙදුවාම 1යි මට තුනේ බලයකනුයි 11ේ බලයකනුයි ආවේ වැඩේ කරන්න බෑ ඒක නිසා මේක අන්ත දශමයක් නෙමෙයි මේක සමාවර්ත දශමයක් පිළිම ලියනවා සමාවර්ත දශම හරිනේ දැන් බලමු 19 බෙදීම 33 බෙදලා වහන පැත්තකින් 19 33න් බෙදනවා 33 අර බිඳුවයි මෙතන 19යි 190යි දශම තියාගත්ත බිඳුවක් දාගත්තා හරිනේ 190ට 33 අර 6 වගේ බලමු 33 අර 6 කීයද කියලා 18න් අර තමයි ඇක්ටිව් 3 18යි 10 මම 198ක් යනවා බෑ ඒ කියන්නේ 33 අර 5 දන්න වෙන්නේ 3 අර 5 නම් 15යි 30 5ක් 150යි 150යි 165යි 33 අර 5 165යි මට විතර ඉතුරු වෙනවා 5යි එතන 8න් 2ක් ගියා 8න් 6ක් ගියාම 2යි හරිනේ 25යි බිඳුවක් දාගත්තා 250ට
තිස්තුම් වරක් අපි බලමු 7 වගේ. තිස්තුම් වරක් 7 කීයද කියලා? 7 නෙමෙයි අපි 8 බලමු. 8 right. 8 වර 3 4 අතර තමයි 2ක් විතරයි. 8 වර 3 4 2යි 20. 6යි 264යි බෑ. එම් 33 වරක් 7 ගන්න වෙන්නේ. 33 වරක් 7 21 එක දැම්ම 2ක් විතරයි. 3 වරක් 7 21යි 2යි 23යි. හරිනේ? 231යි 231යි 33 වරක් 7. right 231යි මට මෙතන ඉතුරු වෙනවා කෙලින්ම 19. 190 ආයි එනවා. මට කෙලින්ම ලියන්න පුළුවන් ආයි 33 වරක් 6 කියලා. 190 33 වරක් 5 165යි රිපීට් වෙන පටන් ගත්තා. මට දැන් ගැටලුවක් නෑ. කෙලින්ම ලියන්න පුළුවන් 0.5යි 7යි. හරිනේ? 0.5යි 7යි මම තා බෙදලා බලනවා. මට පොඩි සැකයක් තියෙනවා. 5 විතරද රිපීට් වෙන්නේ නැත්නම් 5යි 7යි දෙකමද කියලා. හරිනේ? මම පොඩ්ඩක් තව ටිකක් බෙදලා බලන්න. හරි. මේක බෙදුවා පස්සේ මෙතන 5යි මෙතන නම් 2යි 250යි. හරි. 33 වරක් අර විදිහටම එන්නේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරිනේ? 5යි 7යි කියන දෙකම රිපීට් වෙනවා. ඒක නිසා මම 5 උඩන චූටි ටිකක් තියාගෙන 7 උඩන චූටි ටිකක් තියාගන්නවා. හරිනේ? සමාවර්ත විදිහට ඔන්න කැටි කරලා ලිව්වා. right 50 නම් අපි අද පිටින්නේ right 50 බලගන්න. 50 බෙදනවා 2කින් 25යි 25 බෙදනවා 5න් මට 3ෙන් බෙදන්න බෑනේ. 5ෙන් බෙදනවා 5යි 5 බෙදනවා 5න් 1යි 50 ලියන්න පුළුවන්. 2 පළවෙනි බලය වැඩි කිරීම 5 වර්ගය කියලා. හරිනේ? 2 බලය ඉක්ුණේ 5 බලය ඉක්ුණේ විතරක් ලියා ගන්න පුළුවන් වුණා. කෙලිම බයන තුමන් ලියනවා අන්ත දශම. අන්ත දශමයක් right. 7 බෙදීම 64 64 බෙදලා බලන්න. 64 මම බෙදලා බලනවා 2කින් 32යි 32 බෙදලා බලනවා 2කින් 16යි 16 බෙදලා බලනවා 2කින් 8යි 8 බෙදීම 2 4යි 4 බෙදීම 2 2යි 2 බෙදීම 2 1යි. කෙලින්ම 2 බල විතරයි එන්නේ. 2 1 2 3 4 5 6 2 6 වෙනි බලය කියලා ආවා. කිසිම ගැටලුවක් නැහැ. මම කෙලින්ම ලියනවා මේක අන්ත දශමයක්. 2 බලවලුයි 5 බලවලුයි විතරක් ලියන්න පුළුවන් නම් අන්ත දශම. හරිනේ? අන්ත දශමයක්. ඕකේ. 5 බෙදීම 18 අපි ඉස්සෙල්ලා උදාහරණ ගන්න මේ විදිහටම හැදුවා. හරි? ගාන දැක්කම මම මේක කියන්න පුළුවන් මේක සමහර දශමයක් කියලා. බලන්න. 5 බෙදීම 18 නේ බෙදන්න ඕනේ. හරිය බෙදනවා 18. දෙකෙන් බෙදුවාම 9යි. මෙයාව 3ෙන් බෙදුවාම 3යි. මෙයාව 3ෙන් බෙදුවාම 1යි. දෙකේ පළවෙනි බලය 3ේ දෙවෙනි බලය. හරිනේ? 3ේ බලයක් ආවා. 3ේ බලයක් ගෑවුණා කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේක සමාවර්ත දශමයක්. සමාවර්ත දශමයක්. ඒ වගේම සමාවර්ත දශම මොකක්ද කියලා බලමු. 5 බෙදීම 18. පැත්තෙන් හදලා බලමු. 5 බෙදීම 18. 5 බෙදෙනවා 18න් 18 වරක් බිඳුවයි 5ක් විතරුයි දශම තියාගත්ත බිඳුවක් දාගත්තා. 18 වරක් 2 36යි 14ක් විතරුයි බිඳුවක් දාගත්තා. 140ට 18 වරක් බලමු 6 වගේ 18 වරක් 6 පැත්තේ නිකන් හල්ලා බලනවා. 8 වරක් 48න් 8 දැම්මා 4ක් විතරුයි 4ක් 4යි 10 108යි මම 18 වරක් 7ත් බලන්න. 18 වරක් 7 8 වරක් 7 56න් 6 දැම්මා 5ක් විතරුයි 7 වරක් 7 5යි 12යි 126ක් ආවා. මට ගන්න වෙන්නේ 18 වරක් 7 126යි 14ක් විතර. හරිනේ? 140 ආයි එනවා. 18 වරක් 7 ආයි 140ක් එනවා. 0.2යි 7යි 7යි කියනවා. ආයෙත් දාලිනවා සමාවර්ත දශමයක කැටි ගන්නලා 0.2යි 7යි තිත තියන්නේ 7 උඩින් විතරයි. 7න රිපීට් වෙවි යන්නේ. සමාවර්තනය වෙන එක්කෙනාගේ උඩින් විතරයි තියන්නේ. 2යි 7යි 7යි කියනවා. ලස්සන දශම ස්ථාන කීපයක් right. 128 බලන්න 128 15 හරිනේ right මම 128 බෙදලා ගන්නවා 128 බෙදනවා දෙකෙන් 64යි මෙයා බෙදනවා දෙකෙන් 32යි දැන් ඉතින් බැලු බලනකොට පේනවා දෙකෙන් 16යි 2යි 8යි 2යි 4යි 2යි 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 1යි 1 2 3 4 5 6 7 දෙකේ 7 වෙනි බලය කියලා ලස්සන උත්තරයක් එනවා කෙලින්ම කියන්න පුළුවන් අන්ත දශමයක් කියලා අන්ත දශමයක් දෙකේ බලවලින් විතරක් ලියන්න පුළුවන් නම් අන්ත දශමයක් පහේ බලවලින් විතරක් ලියන්න පුළුවන් අන්ත දශමයක් දෙකේ බලවලුයි පහේ බලවලුයි කලම ලියන්න පුළුවන් ඒ අන්ත දශමයක් ප්‍රථමක සාධක වෙන දේවල් ගෑවෙනවා නම් 3 7 11 13 මොනවාම හරි වෙන ප්‍රථම සාධකයක් ගෑවෙනවා නම් අනිවාර්යයෙන්ම හරියට කෙලින්ම කියනවා මම එක සමාවර්ත දශමයක් කියලා හරිනේ ආයෙදින් බෙද බෙද ඉන්න දෙයක් නැහැ කෙලින්ම කියන්න පුළුවන් අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද කියලා ඕකේ රයිට් අන්තිමට එන්න 360 අපි ප්‍රාර්ථනා කරමු නේද මේක මේ අන්ත දශමයක් වෙන්න කියලා මේක සමාවර්ත දශමයක් වුණොත් යා සෝ ප්‍රාර්ථනා ලැබෙන්නේ 360 බෙදන්න එපා හරි බෙදලා බලමු 360 මම බෙදලා බලනවා දෙකෙන් 180යි කියලා එනවා මෙයා බෙදලා බලනවා දෙකෙන්
90ක් කියලා එනවා. මෙයා බෙදලා බලනවා දෙකෙන් 45යි. මෙයාව රයිට් හරි බඩු හරි. මෙයාව 3ෙන් බෙදන්න වෙන්නේ. 3ෙන් බෙදුවම 15යි. මෙයාව 3ෙන් බෙදනවා 5යි. මෙයාව 5ෙන් බෙදනවා 1යි. වැඩේ හරි දෙල්ලුණා. දෙකේ 3 වෙනි බලය වැඩි කිරීම 3 වර්ගය වැඩි කිරීම 5 1 වෙනි බලය. මෙන්න මේ ඇත්ත ගෑවිලා ඉන්න නිසා කෙලින්ම මට මේක කියන්න පුළුවන් සමාවර්ත දශමයක් කියලා. එනම් පුතේ ඔයපා. හරිනේ? රයිට්. සමාවර්ත දශම. රයිට්. බලමු. සමාවර්ත දශම. හරිනේ? හරි මේක බලමු. බෙදෙන්නක් තියෙන්නේ 41 බෙදන්න 360. 360 වර චක්‍රේ පාඩම් නේද? 360 වර චක්‍රේ පාඩම් තියෙන්න ඕනේ. නෑ 360 වර චක්‍රේ පාඩම් දෙන්න ඕනේ නෑ. මේක මම මෙතනදී බලන්න මම 360 වර චක්‍ර පාඩම් කරන්නේ නෑ නේද? මේකට බිඳුවයි 41ක් ඉතුරුයි. දශම දෙක තියාගත්ත බිඳුවක් දාගත්තා. 460 360 එකයිනේ. 360යි හරි. බිඳුවයි මෙතන නම් 5යි 50යිනේ. 500ට මම දන්නවා 360 කීයක් තියනවද? 500ට 360 එකයි 360යි කීයක් ඉතුරුද? මෙතනින් 40යි 140ක් ඉතුරුයි. 140ට 360 නෑනේ. මම බිඳුවක් දාගන්නවා 1400යි. නිකම් බලමු 360 කියන්නේ 3ක් වගේ. 360 3ක් වගේ බලන්නකො. බිඳුව හැවර 3 18න් අර දැන් එකක් ඉතුරුයි. 3 අර 3 9යි 10යි. එනව නේද? රයිට්. තව 360ක් එකතු කරොත් හරි 1080ක් කියලා එනවා. තව 360ක් එකතු කරොත් නම් වැඩේ හරියන්නේ නෑ. කෙලින්ම 1800ට වැඩි වෙනවා. ඒක නිසා මම ගන්නවා 360 වරක් 3 1080යි. හරි 1080යි කියලා. හරි අඩු කරලා බලන්න මෙතන ඉතුරු 20යි මෙතන 3යි 320යි 3200ට 360 ඒවා කීයද? නිකන් 360 කියලා බලන්නකෝ. 360 ඒවා මම නිකන් හිතනවා 360 ඒවා 10ක් නම් 3600යිනේ. 9ක් වෙන්නත් බෑ. මම නිකන් 8ක් වගේ ගන්න. 8ක් බිඳුවයි හයවරකට 48න් 8 දැම්ම 4ක් ඉතුරුයි. 8 වරක් 24යි 2යි 20880ක් කියලා ආවා. හරි. ඔක කොහොම තියාගෙන අපි 360 ඒවා 9කුත් බලමු. 360 ඒවා 9ක්. බිඳුවයි 9 54න් 4 දැම්ම 5ක් ඉතුරුයි. 9 3 27යි 5යි 32යි 3240ක් වෙනවා. ඒව ගන්න බෑ. ගන්න වෙන්නේ 360 ඒවා 8ක්. 360 ඒවා 8ක්. ඊයද 2880යි. 2880යි කීයක් ඉතුරුද? බිඳුවයි 2යි. රයිට් මෙතන 12යි. මෙතන 4යි 420යි. හරිනේ? 400 පට මෙතන මේ 420 නෙමෙයි මෙතන 320 නේ. මෙතන 320යි 3200ක් ආයෙත් ආවා. මට ගන්න වෙන්නේ 360 ඒවා 8යි 3200යි. අර 3200 මේ 2880යි. ආයෙත් ඉතුරු වෙන්නේ 320ක්. අරකම රිපීට් වෙ යන්නේ 8යි 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 කියලා. එහෙනම් මට බයිනතුල යන්න පුළුවන්. බිඳුව දශම බිඳුවයි දශම කියලා 1යි 1යි 3යි 8 1යි 1යි 3යි 8 8 උඩින් විතර එකක් ඉන්නේ 8 විතරයි රිපීට් වෙවි ඉස්සරහට යන්නේ. හරිය නේද? රයිට්. එක එක අභ්‍යාසයේ ඔයාලා දැනට තියෙන ඒක බලගන්න. එක එක අභ්‍යාසයේ මේ ආකාරයෙන් කරනවා. හරිනේ? රයිට්. සංඛ්‍යා කුලක වලට අදාළව අපරිමේය සංඛ්‍යා ගැන තව චුට්ටක් කතා කරලා අපි ඒක පොඩි සමරි එකකට ගමු. කුලක තියෙන වෙන් රූප සටහනකට සමරි එකකට ගත්තට පස්සේ ඔළුවේ තියෙන අර මං උගන්වපු විදිහට ඔයාලට 100%ක් වැඩි නිරවුල් අපරිමේය සංඛ්‍යා මොනවද පරිමේය සංඛ්‍යා මොනවද කියලා වෙන වෙනම ඉගෙනුවා. නිකිල සංඛ්‍යා මොනවද ප්‍රථමක සංඛ්‍යා මොනවද ප්‍රකෘති සංඛ්‍යා මොනවද කියලා කලින් වෙනම ඉගෙනුවා. රයිට්. හරිනේ? ගැටලුවක් වෙන විදියක් නැහැ. තා චූටි වැඩක් අපි අපරිමේය සංඛ්‍යා වලට කරමු. මොනවද අපරිමේය සංඛ්‍යා කියලා චුට්ටක් ඉගෙන ගමු. ඉගෙනගෙන අපි කෙලින්ම සංඛ්‍යා කුලක කොටස ඉවර කරලා කර්ණ කොටසට එන්න පුළුවන්. හරිනේ? රයිට්. රයිට්. පාඩ දින සංඛ්‍යා කුලක කොටස මෙන්න මෙතනින් ඉවරයි. මේක හොඳටම අහගන්න. අපරිමේය සංඛ්‍යාවක දශම නිරූපණයෙහි කිසිදු රටාවක් නැත. මම මොකද කිව්වේ? දැන් පරිමේය සංඛ්‍යාවක නම් එක්කෝ සමාවර්තකයෙන් ලියන්න පුළුවන් අපිට කැටි කරලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අන්ත දශමයක් නම් කෙලින්ම අන්තිමට බිංදුව 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 කියලා එනවා. කිසි ගැටලුවක් නැහැ පරිමේය සංඛ්‍යාවල. අපරිමේය සංඛ්‍යාවක හරි අපරිමේය සංඛ්‍යාවක දශම නිරූපණයේ කිසිදු රටාවක් නැත. ඒ කියන්නේ අර විදිහට අපිට කැටි කරලා මේක ලියන්න බෑ කියලා කියන්නේ. මේ මොකක්ද මේ? හරි මම දැන් කියනවා මෙතන බිංදුව ඇසුම 1යි බිංදුවයි 1යි බිංදු 2යි 1යි බිංදු 3යි 1යි බිංදු 4යි මම දන්නවා මෙතන තියෙන 1යි බිංදු 5ක් ලස්සන රටාවක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ අපරිමේය සංඛ්‍යාවක දශම නිරූපණයේ කිසිම රටාවක් නැහැ කියලා. දැන් මේකේ රටාවක් තියෙනවානේ. ඒ කියන්නේ මේක පරිමේය සංඛ්‍යාවක් කියලා කියනවා. එහෙමද? මම කියනවා මේක පරිමේය සංඛ්‍යාවක් නෙමෙයි මේක අපරිමේය සංඛ්‍යාවක් කියලා. මම කියනවා මේක අපරිමේයයි කියලා. ඇයි මම එහෙම කියන්නේ? ඔන්න විභාග වලදී ඔයාලා අල්ලලා දැන් හරි එක්සෑම් වලදී ටර්ම් ටෙස්ට් වලදී මේවට අල්ලනවා ඈ. මම කියනවා මේක ලස්සන රටාවකුත් තියෙනවා නේ. මේක අපරිමේය කියලා කියනවා. සෝ මොනවා කියනවා මම දන්නේ.
රටාවක් තියෙනවා කියලා මම කියන්නේ සමාවර්ත ආකාරයෙන් ලියද්දී කැටි කරලා ලියන්න පුළුවන් නම් මට දැන් මෙයාගේ දශමස්ථාන ටික කැටි කරලා ලියන්න පුළුවන්ද? මට උඩට තිතක් දාලා මෙයාව ලියලා ඉවරක් කරගන්න පුළුවන්ද? මෙයාගේ තියෙන 10 ඊට පස්සේ 100 1000 මං කොහොමද මේක කැටි කරලා ලියන්නේ? මෙයාගේ ලස්සන රටාවක් පිටින් පේන්න තියෙනවා. පොත්ත ලස්සනයි. හැබැයි ඇතුලෙන් මෙයා පරිමේය සංඛ්‍යාවක් නෙමෙයි, මේක අපරිමේය සංඛ්‍යාවක්. පරිමේය සංඛ්‍යාවක් නම් මට අනිවාර්යෙන් සමාවර්ත ආකාරයෙන් කැටි කරලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අර්ථදශමයක් වෙන්නම ඕනේ. මෙයාගේ රටාවක් තිබ්බට නෑ. මට මෙයාව කැටි කරලා ලියන්න බෑ. ඔන්න ඔකයි හේතුව. කැටි කරලා ලියන්න බැරි නිසා මං කියනවා මේක අපරිමේය සංඛ්‍යාවක් කියලා. 5 කියන්නේ මොකද්ද? 5 අපි දැන් 5 කියලා කියන්නේ 7න් 22නේ. 5 කියන්නේ 7න් 22 නෙමෙයි ඈ. ඔය ගණන් හදාගන්න අපේ පාස්වර්ඩ් හදාගත්තයක් විතරයි. ඕලෙවල් වලට හදාගත්තයක් විතරයි 5 කියන්නේ 7න් 22 කියලා. 5 කියන්නේ 7න් 22 නෙමෙයි. 5 වල ගහලා බලන්න 22 බෙදීම 7යි. හරි 5 කියන්නේ මොකක්ද කියලා Google research කරලා බලන්න. එක දිගට දශම ස්ථාන ගොඩාක් එනවා. 5 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. හරිනේ. මං කිව්වා අපරිමේය සංඛ්‍යාව කියන්නේ මොනවද? පූර්ණ වර්ග නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය අපරිමේය සංඛ්‍යාවක් කියලා මං කිව්වා. ඒත් එක්කම 5 කියලා කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. හරිනේ. මීටරේ තියෙන්න ඕනේ. 5 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. පූර්ණ වර්ග නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයක් අපරිමේයයි. හරිනේ. මේකත් අපරිමේයයි. හරි. අපරිමේය. right. මේ වැඩේ නිකන් අසලෙට කරමු බලා ගන්නකො. 1 2 3 තියෙනවා. මොනවද මේ? අර ගණන සංඛ්‍යා ප්‍රකෘති සංඛ්‍යා කියලා කිව්වේ. මට ඕනම් මේක හඳුන්වන්න පුළුවන්. 1 2 3 කියන එක කෙනා මේ තියෙන්නේ natural numbers. අර ප්‍රකෘති සංඛ්‍යා කියලා කිව්වේ. කොහොම කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔය තියෙන්නේ ධන නිකිල නේද? ධන පැත්තෙන් නිකිල නේද? ධන නිකිල වලටත් බිඳුවයි ති නෑ. 1 2 3 4 විදිහට යන්නේ. ගැටලුවක් නෑ. මේ මොකද්ද? බිඳුව තියෙනවා, ඍණ 1 තියෙනවා, ඍණ 2 ඍණ 3. එතකොට මේ සම්පූර්ණ වෘත්තය ගත්තොත් මේ අතුරු ඉන්න කට්ටියත් එක්ක බිඳුවයි ධන සංඛ්‍යා තියෙනවා, ඍණ සංඛ්‍යා තියෙනවා. මට බය නැතුව කෙලින්ම කියන්න පුළුවන් මේ තියෙන්නේ නිකිල සංඛ්‍යා කුලකය. සම්පූර්ණ නිකිල. හරිනේ? ධන නිකිල ඍණ නිකිල නෙමෙයි, සම්පූර්ණ නිකිල. බිඳුව ඇතුළත්නේ. බිඳුව ඇතුළත් වෙනවා කියලා කියන්නේ ධන නිකිලකුත් නෙමෙයි, ඍණ නිකිලකුත් නෙමෙයි, නිකිල. හරි. මේ මොනවාද මේ? මං කිව්වා A බෙදීම B ආකාරයෙන් ලියන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේවා පරිමේය සංඛ්‍යාව විදිහට හඳුන්වන්න පුළුවන්. A බෙදීම B ආකාරයෙන් ලියන්න පුළුවන් නම් මේවා පරිමේය සංඛ්‍යාව විදිහට ලියන්න පුළුවන් කියලා මං කිව්වා. මේ තියෙන්නේ පරිමේය සංඛ්‍යා කුලකය. හරිනේ? කිව්වා කොහේලා චුටි කරලා කපා. මෙයා පරිමේය සංඛ්‍යා නම් මෙයා මොකද්ද කියලා දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. මේ තියෙන්නේ අපරිමේය සංඛ්‍යා කුලකය. හරි නේද? මේ තියෙන්නේ අපරිමේය සංඛ්‍යා කුලකය Q dash. හරිනේ? right. එතන වටේ ඉන්නේ කවුද? සර්වත්ව කුලකය කවුද? කුලකවල රජා මේ කවුද මේ? මෙයා. මේ තමයි තාත්වික සංඛ්‍යා. real numbers. තාත්වික සංඛ්‍යා කියන්නේ ආරක්ෂක කිව්වා මිරි කැල්ලක් ගහගත්තා. අපි ඉගෙන ගත්ත හැම සංඛ්‍යාවක්ම මම ආයෙ කියනවා අපි ඉගෙන ගත්ත හැම සංඛ්‍යාවක්ම පරිමේය සංඛ්‍යාද අපරිමේය සංඛ්‍යාද ප්‍රකෘතිද සංඛ්‍යාද ඉරට සංඛ්‍යාද ප්‍රථමක සංඛ්‍යාද මොනවද වැඩක් නැහැ. සියලුම සංඛ්‍යා තාත්වික සංඛ්‍යා වලට අයිති වෙනවා. ආලා පාඩමේ නම. එහෙනම් තාත්වික සංඛ්‍යා කියන්නේ මේ සංඛ්‍යා අතර ඉන්න ප්‍රජා. අපි අර අඳිනව නේද? සංඛ්‍යා රේඛාව. සංඛ්‍යා රේඛාව අඳිනව නේද? මේකට තාත්වික සංඛ්‍යා රේඛාව කියලා කියනවා. කිසිම ගැටලුවක් නැහැ මම කිව්වා කියලා 100%ක් නිවැරදි. එහෙනම් තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ මේ සියලුම අයිති වෙන ලොක්ක රජා. හරිනේ? right. අපි අභ්‍යාස 1 2 ඉවර කරමු. 1 2 පස්සේ සංඛ්‍යා කුලක යන්න 100% ඉවර වෙනවා. හරිනේ? right. ඒකසොන් දෙක අභ්‍යාසෙ වෙන චූටි අභ්‍යාසයක් හරි හරි දාන්න ඉතර තින් 3 වසරකට. පාත් දක්කන සංඛ්‍යා පරිමේයද අපරිමේයද යන නිර්ණය කරන්න කියලා කියනවා. මම කිව්වා අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ දැන් කට රිදෙනහම මම කියලා තින්නේ අපරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය. පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය. සහ මං කිව්වා 5 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. හරිනේ? අපිට කෙලින්ම කියන්න පුළුවන් මූල දෙක කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. අපරිමේය. හරිනේ? මූල 25 පූර්ණ වර්ගයක් මූල 25 කියන්නේ. පූර්ණ වර්ගයක වර්ගමූලය අපරිමේය සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් පරිමේයයි. මූල 25 කියන්නේ කීයද? 5යිනේ. 5යිනේ අපි දන්නවා ඒක පරිමේයයි. හරිනේ? පරිමේය සංඛ්‍යාවක්. මූල 6 පූර්ණ වර්ගයක් නෙමෙයි. යාගේ වර්ගමූලය තියෙනවා. බය නැතුව ලියනවා අපරිමේය සංඛ්‍යාවක්. හරිනේ? right. මූල 11 පිළිම ලියන්න පුළුවන් අපරිමේය සංඛ්‍යාවක්. අපරිමේය 6.5 අන්තදශමයක් තියෙන සමස්ථාන මෙතනින් ඉවරයි. ඒ නිසා කෙලින්ම ලියනවා මම පරිමේය. හරිනේ? පරිමේය. right. හරි.
ප්‍රසංග දෙක බලගන්න. පහත් දක්වන ප්‍රකාශවල සත්‍ය අසත්‍යව නිර්ණය කරන කියනවා. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අන්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ. මොකද කියන්නේ? ඕනෑම තාත්වික සංඛ්‍යාවක් එක්ක අන්ත දශමයක් ලියු. දශම ස්ථානයේ නැවතිලා ගිහිල්ලා බිංදුව වලින් රිපීට් යනවා. බිංදුව වලින් රිපීට් කරනවා කියන්නේ දශම ස්ථානයේ නවතිනවනේ. රයිට්. එහෙම නැත්නම් අනන්ත දශමයක් ලියු. අනන්ත දශමයක් කියන්නේ දශම ස්ථානයේ ඉවර වෙන්නේ නැහැ. ඉතින් හරිනේ. ඕනම සංඛ්‍යාවක් එක්ක දශම ස්ථානයේ ඉවර වෙනවා. නැත්නම් ඉවර වෙන්නේ නැහැ. හරිනේ? එච්චර අනිවාර්යෙන් මේ ප්‍රකාශනේ හරි. රයිට්. දෙවෙනින් කියනවා අනන්ත දශම නිරූපණය සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැකිය. අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැකිය. තියෙන්න බැරිද? පරිමේය සංඛ්‍යා පුළුවන්. ඒ සමාවර්තන වේවා. එලිම ගන්නකො සමාවර්තන එක. අර ඉස්සෙල්ලා අපි ගත්තේ උදාහරණ කීපයක්ම සමාවර්ත වෙන දශම මොනවා හරි ගත්තොත් එහෙම. මම උදාහරණයක් දෙන්නම්. උදාහරණයක් මේ ගන්න මේ අපි ඉස්සෙල්ලා මේ උදාහරණ ගත්තා 211 බෙදීම 99. හරිනේ? 211 බෙදීම 99 අපිට උත්තර විදිහට ආවේ 2.1.3 ඉවරයක් නෑ. හරිනේ? මේ දින පරිමේය සංඛ්‍යාවක්. අපේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මම ප්‍රශ්නේ අහන්නේ අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යාවක් පැවතිය හැකියි. තියෙන්න පුළුවන්. මේ දින අනන්ත දශම නිරූපණයක්. හරිනේ? අනන්තයි ඉවරයක් නෑ. පරිමේය සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ප්‍රකාශනීය හරි. රයිට්. තුන්වෙනි කොටසේ ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සමාවර්ත දශමයක් හෝ අන්ත දශමයක් වේ. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් එක්ක සමාවර්ත දශමයක් ලු එහෙම නැත්නම් අනන්ත දශමයක් ලු. එහෙම කියන්න පුළුවන්ද? මේ 4 කියන්නේ තාත්වික සංඛ්‍යාවක් නේ. 4.0 ගත්තොත් එහෙම 4.0 මේක අන්ත දශමයක් නේ. අනන්ත දශමයක් නෙමෙයි. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අනන්ත දශමයක් එහෙම නැත්නම් සමාවර්ත දශමයක් කියලා කියන්න බෑ. හරිනේ? මේ පූර්ණ සංඛ්‍යා ගන්න පුළුවන්. කෙලින්ම උදාහරණයක් විදිහට. ඒකෙන් වෙන්න බෑ. රයිට්. අන්තිම එක 0.0 අන්න ලස්සනයි. 0.1 0.1 0.1 0.1 ලස්සන රටාවක් තියෙනවා. මං කිව්වා රටාවක් තියෙනවා පරිමේය වෙන්න පුළුවන්. හැබැයි ඔය වගේ රටා කැටි කරලා මෙයාව මට ලියන්න පුළුවන්ද? මෙයා ලස්සන රටාවක් තියෙනවා. හැබැයි කැටි කරලා ලියන්න බෑ. එහෙනම් මේක අනිවාර්යෙන්ම අපරිමේය සංඛ්‍යාවක්. පරිමේය සංඛ්‍යාවක් නෙමෙයි. හරිනේ? රයිට්. හරි. ඒ කොටස ඉවරයි. මේ කොටස 100%ක් ඉවරයි. හරි. සංඛ්‍යා කුලක විතරම අන්තිම කෙලවරටම කියලා දීලා තියෙන්නේ. කර්ණ කොටස් තියෙන්නේ ලස්සන කොටසක්. හොඳ සීබුද්ධියෙන් අහගෙන ඉන්න. රයිට්. කර්ණ කොටස වරන් ගන්න තියෙන්නේ කෙලින්ම එන්න. ඔයගලන්ගේ අභ්‍යාස පොතේ නම් ඇත්තරම ගන්න කාර්යයක් නේ. මේ චුට්ටක් ඉන්න කැමරාව ගාව මකුලුවෙක් ඉන්න. ඔයි වෙන්නේ. රයිට්. බලන්න මම මකුලුව එලෙව්වේ. මකුලුව ඇවිල්ලා මට කිව්වා මේ කොටස ඊටාම පැහැදිලිව කියලා දෙන්න. සහ ඊටාම සීබුද්ධියෙන් හොඳ කල්පනාවෙන් වලට අහන් ඉන්න කියලා. මට කියලා ගියා. හරිනේ? රයිට්. හොඳ කල්පනාවෙන් අහන් ඉන්න තීතරම කියලා දෙනවා. අකිල්ලා කරණයක් කරන්නේ කොහොමද? ඔක්කොටම කලින් මේ මහා මුතු නමක් කරණිය කියන්නේ නිකන් අර මේ ඔයාලා පන්තියේ ළමයි එහෙම නැත්ද? ගෑල්ලාම කියනවා කියන ලස්සනයි. කරණි ලස්සනයි. හරි. රයිට්. අකිල්ලා කරණයක් කරන්නේ කොහොමද? මොකද්ද අකිල්ලා කරණයක් කියලා කියන්නේ? හොඳ කල්පනාවෙන් අහන් ඉන්න හරි පැහැදිලිව කියලා දෙනවා. අකිල්ලා කරණයක් කියලා කියන්නේ මුළු සංඛ්‍යාවම වර්ගමූල ලකුණු ඇතුළේ ඉන්නවනම්. මම මොකද කිව්වේ? මුළු සංඛ්‍යාවම වර්ගමූල ලකුණු ඇතුළේ ඉන්නවනම් මම යාට කියනවා අකිල කරණයක් කියලා. එහෙම නැතුව මොකක් හරි සංඛ්‍යාවක් කොටසකුයි වර්ගමූල කොටසකුයි එකට තියෙනවා නම් ඒක කරණයක් කියලා කියනවා. මේ මුළු සංඛ්‍යාවම වර්ගමූල ලකුණු ඇතුළේ ඉන්නේ මේ. මම දැන් කරන්න යන්නේ අකිල කරණයක් බවට පත් කරන්න. ඔයාලා අභ්‍යාස පොතේ ඇත්තටම ගන්න කාර්යයක් නෑ. උදාහරණයක් දීලා තින්නේ කිසිම පිළිවෙලකට නෙමෙයි. හරි? ඔයාලා අභ්‍යාස පොත අරන් බලන්න. මේ මගේ පිළිවෙලකට මගේ උදාහරණ වලින් හදන ටිකක් තිත්තටම තේරෙනවා. හරි? ආයි මොලේ කන හරහා මොලේටම යනවා මේක. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මූලයට හොඳට අහගන්න මම ඔය කතා කරන්න යන්නේ කියලා. මූලයට කියන්නේ අකිල කරණයක් නේ. දැන් දන්නවා මුළු සංඛ්‍යාවම වර්ගමූල ඇතුළේ තියෙන නිසා අකිල කරණයක් ගැටලුවක් නැහැ. මට දැන් මෙයාව කරණයක් බවට පත් කරගන්න ඕනේ. ඕනම අකිල කරණයක් කරනවා නම් ඒක ඇතුළේ හැංගිලා ඉන්න මොකද්ද පූර්ණ වර්ගය කියලා බලන්න. මම මොකද්ද කිව්වේ? මෙයා ඇතුළේ හැංගිලා ඉන්න පූර්ණ වර්ගය මොකක්ද කියලා බලන්න. මූලයට මට මෙහෙම ලියන්න පුළුවන් නේද? 4 කියන්නේ පූර්ණ වර්ගයක්. ඒක නිසා මම මේක ලියනවා 4 වරක් 2 කියලා. අවුලක් නෑනේ. මම 8 ලිව්වා 4 වරක් 2 කියලා. ප්‍රශ්නයක් නෑ. හරි. මම ඊට පස්සේ මූල 4ට වෙනම වර්ගමූලය දෙනවා. 2ට වෙනම වර්ගමූලය දෙනවා. ඒකත් අවුලක් නෑනේ. මම මූලයට 4 වරක් 2 කියලා ලිව්වා. මම මේ පූර්ණ වර්ගයක් දැන් පේනවා. මෙතින් 4 කියන්නේ පූර්ණ වර්ගයක්නේ. මම පොඩ්ඩක් කපටි වෙලා පූර්ණ වර්ගයකුයි තව සංඛ්‍යාවකයි ගුණිතයක් විතර ලියාගත්තා. ගණන් 3ක් අද උගාම වැඩේ 100ක් තේරෙනවා. මූල 4 වැඩි කිරීම මූල 2 කියලා ලියාගත්තා. මම දැන් කියන්නේ මූල 4 කියන්නේ කීයද? 2යිනේ. වර්ගමූල 4 කියලා කියන්නේ 2යි. මේ තියෙන්නේ
2යි මූල 2. ඔන්න අකිලකරණිය මූල 8 කියන එක්කෙන මම මේ විදිහට ලස්සන කර්ණියක් බවට පත් කරා. හරිනේ? දෙවෙනි එක බලා ගන්න. මූල 18. මට කියන්න මෙයාව මොන පූර්ණ වර්ගයේ ගාවලද මූල 18 මට නිකන් ගුණිතයක් විතර ලියා ගන්න පුළුවන්. 4 වරක් වලින් බෑ. මොනවත් කරන්න බෑ. 3 වරක් 6 ගත්තට වැඩක් නෑ. පූර්ණ වර්ග නෑ. 9 වරක් 2 9 කියන්නේ පූර්ණ වර්ගයක්. මට එන කෙලින්ම ලියන්න පුළුවන් 9 වරක් 2 18යි. හරිනේ? ගැටලුවක් නෑ. මම දෙන්නට වෙන්නම වර්ගමූලය දෙනවා. මේ දෙන්නට වෙනම වර්ගමූලය දෙනවා. ගැටලුවක් නෑ. මූල 9 කියලා කියන්නේ 3යි. මේ තියෙන 3යි මූල 2. කිසිම ප්‍රශ්නයක් නෑ. හරිනේ? රයිට්. මූල 50. මට දැන් බැලුමට පේනවා මූල 50 කියන්නේ පූර්ණ වර්ගයක් ගාවන්න පුළුවන් 25 වරක් 2යි කියලා. 25 කියන්නේ 5 වර්ගමූලනේ. 25 වරක් 2යි. හරිනේ? රයිට්. දැන් හැමතිස්සෙම මෙහෙම දෙන්නට වෙනම වර්ගමූල දෙදී ඉන්න ඕනේ නෑ. හරි? මේ බලා ගන්න මම මොකද කියන්නේ කියලා. මේ වගේ පූර්ණ වර්ගයක් වර්ගමූල ලකුණෙන් එළියට එනකොට මේ වගේ පූර්ණ වර්ගයක් මේ වර්ගමූල ලකුණෙන් එළියට එනකොට එයාගේ වර්ගමූලය වෙලා එන්නේ 9 වර්ගමූලය 3යිනේ. මේ 3යි මූල 2යි කියලා ආවා. 4 වර්ගමූලය 2යි 2යි මූල 2යි කියලා ආවා. මම මේකත් මේ විදිහටම කරන්නම්. ඊළඟ තුන් දෙනා සාමාන්‍ය විදිහට පටගාලා මෙච්චර වෙලාවක් යන්නෙත් නෑ. මට මේක වෙනම දෙන්න පුළුවන්. දැන් පේනවා 5යි මූල 2යි කියලා පේනවා. හරි. මේවා මේකට ගත්තම 5යි මූල 2යි කියලා පේනවා. නමුත් මම මේ විදිහට ලියනවා. මූල 25 වැඩි කිරීම 2. හරිනේ? මූල 2. මූල 25 කියන්නේ 5යි වැඩි කිරීම මූල 2 කියලා කියන්නේ 5යි මූල 2යි. ඔන්න අකිලකරණිය ලස්සන කර්ණියක් බවට පත් වුණා. රයිට්. මූල 98 පේන්න ඕනේ. දැන් තියෙන්න ඕනේ ඇස් මූල 98. කවුද නිකන් ළඟම ඉන්න පූර්ණ වර්ගයේ? මොකක් එක්කද පූර්ණ වර්ගයක් කරගන්න පුළුවන්? 49 වරක් 2. හරිනේ? රයිට්. 49 වරක් 2. 49 කියන්නේ වර්ගමූල 7නේ. 49 වර්ගමූලය 7යිනේ. රයිට්. මට කෙලින්ම ලියන්න පුළුවන් මෙයාව 7යි මූල 2යි. හරිනේ? 7යි මූල 2යි. කිසිම ප්‍රශ්නයක් නැහැ. 300 මට කෙලින්ම පේනවා 300 කියලා කියන්නේ 100 වැඩි කිරීම 3නේ. 100 කියලා කියන්නේ වර්ගමූල 10යි. හරිනේ? 100 මූලය 10යි. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව මම ලියනවා. මේ දෙන්නේ 100 වැඩි කිරීම 3 100 කියලා කියන්නේ 10යි. 10යි මූල 3යි. කිසිම ප්‍රශ්නයක් නැතුව අකිලකරණියක් කරගන්න පුළුවන්. හරිනේ? වෙනම දෙන්නට මූල දීලා අර විදිහට කරන්නත් පුළුවන්. වර්ගමූල ලකුණෙන් එළියට ටින්ගාලා මෙයාව ගන්නවා. එයාගේ වර්ගමූලය අරගෙන 100 වර්ගමූලය 10යි, 49 වර්ගමූලය 7යි, 25 වර්ගමූලය 5යි, 9 වර්ගමූලය 3යි, 4 වර්ගමූලය 2යි. හරිනේ? 100ක් දැන් වැඩි තේරෙනවා. 48. 48 කවදාද යන්න පුළුවන් 48. 24 වරක් 2 බෑ. පූර්ණ වර්ගයක් ගියා වෙන්නේ නෑනේ. 16 වරක් 3. රයිට්. 48 කියලා කියන්නේ 16 වරක් 3. 16 අධේ ගියා. රයිට්. කෙලිම 16 මම වර්ගමූල ලකුණෙන් එළියට ගන්නවා. කෙලිම ලියන්න පුළුවන් 4යි මූල 3යි කියලා. අර නේද මූල 3 හැමමයි 16 පූර්ණ වර්ග එළියට ගන්නවා. 4යි මූල 3යි කියලා ආවා. මේ තියන්නේ අකිලකරණියක් කරන විදිය. ඊට පස්සේ කරණියක් දීලා අකිලකරණයක් කරන විදිය කියලා දෙන්න අවශ්‍යත් නෑ. දැන් වැඩේ තේරුණා. මම මේ කියලා දීපු විදියට වැඩේ වලට මොළයටම ගියා. අකිලකරණයක් කරන්න මෙහෙමනම් මේ වගේ කරණයක් දීලා අකිලකරණයක් කරන්න කිව්වනම් මෙයා වර්ගමූල ලකුණු අසර ඔබන්න විතරයි තියෙන්නේ. මෙයා වර්ගමූල ලකුණු අසර ඔබන්න විතරයි මට තියෙන්නේ. වර්ගමූලයෙන් පිටින් එක්කෙනෙක් වර්ගමූල ලකුණු අසර ලැබෙනකොට එයා වර්ග වෙලා යන්නේ. එච්චරයි. හරිනේ? ඊළඟ උදාහරණ ටිකේ මේ වැඩේ හරි. හරිනේ? අකිලකරණයක් කරන්න කොහොමද කියලා දැනගත්තා. කරණියක් අකිලකරණයක් කරන්න. කරණියක් අකිලකරණයක් සම්පූර්ණ ඉලක්කම වර්ගමූල ඇතුළට දාගන්න තියෙන්නේ. හරිනේ? මට දැන් මෙයාව මේ එළියෙන් ඉන්න පිටින් ඉන්න දෙක මේ වර්ගමූල ඇතුළට ඔබා ගන්න ඕනේ. හරි? වර්ගමූල ඇතුළට යන්නේ මෙයා නෙමේ මෙයා වර්ග වෙලා. හරි? සාමාන්‍ය දෙයක් දැන් දාන්න වැඩේ. දෙකේ වර්ගය 4යි. මේ තියෙන 4 වරක් 2. ඒ කියන්නේ මූල 8යි. හරිනේ? රයිට්. ඔන්න අකිලකරණීය කර්ණයක් කරා. මෙයා වර්ගමූල ඇතුළට යන්නේ වර්ග වෙලා. මෙයාගේ වර්ගය කීයද? 7 වර්ගය 49යි. මේ තියෙන 49 වරක් 3. 49 වරක් 3 කීයද? 53ක් නම් 150යි 49 වරක් 3 නම් 147ක් වෙන්න ඕනේ. එකේ කැලේ 3ක් නේ අඩු වෙන්නේ. 147යි. වර්ගමූල 147යි. 5යි මූල 3 5 ඇතුළට යන්නේ එයාගේ වර්ග වෙලා. වර්ගමූල ඇතුළට රින්ගෝ එයා 5 වර්ගය 25යි 25 වරක් 3 කෙලින්ම ලියන්න පුළුවන් 75යි. හරිනේ? රයිට්. 9යි මූල 2 වර්ගමූල ඇතුළට යන්නේ 9 වර්ගය 81යි 81 වරක් 2 80 ඒවා දෙකක් නම් 160යි 1 වරක් 2 2යි ඒ කියන්නේ 162යි.
වර්ගමූල 162යි. හරිනේ? right. 4යි මූල 7 වර්ගමූල ලකුණ අතුරු රින් ගන්න ඕනේ. 4 වර්ගමූල අතුරු රින් ගන්නේ. යාගේ වර්ග වෙලා 16යි 16 වරක් 7. හරිනේ? 16 වරක් 7 කීයද කියලා පැත්තෙන් ඉන්නලා බලන්න. 16 වරක් 7. 6 වරක් 7 42න් දෙක දැන් 4ක් ඉතුරු. 4ක් 7යි 4යි 11 112යි. හරිනේ? 112යි. වර්ගමූල. right. අන්තිම එක නා 3යි මූල 9 බැලු බැලමටම කියන්න පුළුවන්. මේ තියෙන්නේ 3 ඇතුළට යන්නේ වර්ග වෙලා 9යි 9 වරක් 9 මූල 81යි. මූල 81 කියන්නේ කීයද? මූල 81 කියලා කියන්නේ කීයද? පිළිම්ම 9. හරිනේ? 9 වර්ගයනේ 81 කියලා කියන්නේ. ඒක නිසා මූල 81 කියලා කියන්නේ 9. හරිද? right. right. කරණ එකතු කිරීම අඩු කිරීම. ඔයාලා අභ්‍යාසවලදී මම ඉස්සෙල්ලා කිව්වේ අකිල කරණි මොනවාද කරණි මොනවාද අර කිසි පිළිවෙලක් නැහැ අභ්‍යාසය අර අභ්‍යාස නෙමෙයි. ඔයගලන් උදාහරණ ගන්න ටික තියෙන්නේ. කිසිම පිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. මේ මගේ ක්‍රමයකට ලස්සන ක්‍රමයකට උගන්වන්නේ. මුලින්ම ඔයගලන් 100 කියන ගත්තා අකිල කරණියක් කරණයක් කරන්නේ කොහොමද? කරණියක් අකිල කරණයක් කරන්නේ කොහොමද? කරණ එකතු කිරීම අඩු කිරීමයි මේ යටතේ 100ක් මම වැඩි ඉවරක් කරලා දෙනවා. කරණි ගුණ කිරීම බෙදීම වෙනම ගිල්ල දෙනවා. හරිනේ? ආය ඔළුවේ කිසිම පැටලිල්ලක් තියෙන විදිහක් නැහැ. right. බලපෑම් එකතු කරන විදිය සාමාන්‍ය එකතු කිරීම තමයි. මම මොකද කිව්වේ? සාමාන්‍ය එකතු කිරීම තමයි. අපි දන්නවා බීජ ප්‍රකාශන එකතු කරගන්න මේ වගේ මේ 2x දාන 3x කෙලින්ම ලියන්න පුළුවන් නේද 5x කියලා. ගැටලුවක් නැහැ. මම ලියනවා 9y ඍණ 2y කෙලින්ම ලියන්න පුළුවන් 7y කියලා. මේකම තමයි මේ තියෙන්නේ. අරකම තමයි මේ තියෙන්නේ. මේ මූල තුන කියන එක කෙනා නිකන් x කියලා හිතන්නකො. මේ තියෙන 2x දාන 5x කෙලින්ම ලියනවා 7x කියලා. පැහැදිලිද? 7y දන 7y රින 2y කෙලින්ම ලියන්න පුළුවන් 5y කියලා. වර්ගමූල තිබ්බ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. වර්ගමූල හැසිරෙන්නේ නිකන් අර බීජය අකුරක් වගේ. හරි? උදාහරණ 3ක් 4ක් හදුවම වැඩේ වාරණ තේරෙන්න ගන්න. හැබැයි අර නීති ටිකම තමයි. ඔයාලට x පදයකට එකතු කරන්න පුළුවන් x පදයක් විතරයි. x පදයකට y පදයක් එකතු කරන්න බෑ. සමාන ජාතියේ කර්ණි විතරයි එකතු කරන්න පුළුවන්. අසමාන කර්ණි එකතු කරන්න බෑ. මූල දෙකට මූල තුන එකතු කරන්න බෑ. මූල දෙකට ඔයාට මූල දෙක තින කරන්ටි එකතු කරන්න පුළුවන්. මූල තුනෙක් මූල තුන තින කරන්ටි අඩු කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරිනේ? right. හරි බලගන්න. right. මේ දිනවා 2යි මූල 3 දන 5යි මූල 2යි මූල 3 දන 5යි මූල 3 මම කිව්වා මූල 3 හැසිරෙන්නේ නිකන් අර x වගේ 2x දන 5x එලින්ම යන්න පුළුවන් 7යි මූල 3 කිසිම ගැටලුවක් නැහැ. හරිනේ? 2යි මූල 7යි මූල 2 රින 2යි මූල 2 7න් 2ක් ගියාම 5යි මූල 2යි. right. තාම සරලයි. 7යි මූල 5 රින 3යි මූල 5 සමාන ජාතියේ කරණි මූල 5 දෙන්නම තියෙනවා. 7න් 3ක් ගියාම 4යි මූල 5යි. හරිනේ? 12යි මූල 3 රින 5යි මූල 3 12න් 5ක් ගියාම 7යි මූල 3යි. හරි? right. 6යි මූල 2 ධන 15යි මූල 3 2යි මූල 2 රින 11යි මූල 3 කියලා එකක් තියෙනවා. මම කිව්වා සමාන ජාතියේ මූල එකතු කරගන්න පුළුවන්. x පදයකට එකතු කරන්න පුළුවන් x පදයක් විතරයි. y පදයකට එකතු කරන්න පුළුවන් y පදයක් විතරයි. එහෙනම් මූල දෙකේ තියෙන ඒවා මට සුළු කරගෙන ඉන්න පුළුවන්. ධන 6යි මූල 2 එකතු කිරීම ධන 2යි මූල 2 6 2 කියන 8යි 8යි මූල 2යි. මූල 2 කියන්නේ ඉවරයි. හරිනේ? right. ධන 15යි මූල 3 15යි මූල 3න් 11යි මූල 3 අඩු වෙන්න ඕනේ. 15 11 ගියාම 4යි ධන 4යි මූල 3. ගැටලුවක් නැහැ. 100% වැඩේ තේරෙනවා. 8යි මූල 2 මම බලලා තමයි මූල 2 කැලි මොලක් තියෙන්නේ. right මෙයා ඉන්නවා. 8යි මූල 2කින් අඩු වෙන්න ඕනේ. 2යි මූල 2ක් එලින්ම ලියනවා. 6යි මූල 2යි 5යි මූල 3න් අඩු වෙන්න ඕනේ. 2යි මූල 3 5න් 2ක් ගියාම නම් 3යි ධන 3යි මූල 3යි. හරිනේ? ඕකේ. තව උදාහරණ කිහිපයක් අදමු. එකතු කිරීම අඩු කිරීම සම්බන්ධව. හරි. කරණී එකතු කිරීම අඩු කිරීම 100ක් කියන ගත්තා. අකිල කරණියක් කරණයක් කරන්නේ කොහොමද? කරණියක් අකිල කරණයක් කරන්නේ කොහොමද කියලා පැහැදිලි වැඩේ 100ක් වරයි. කරණි ගුණ කිරීම හා බෙදීම. බලගන්න. right. උඹ සිංහෙන් හරිය ඉන්න මේක නම් ඇතිම දෙයක් නෑ. මේ පූර්ණ සංඛ්‍යා කොටස තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා කොටස වෙනම ගුණ කරන්න. කරණි කොටස වෙනම ගුණ කරන්න. පූර්ණ සංඛ්‍යා කොටස වෙනම ගුණ කරනවා. කරණි කොටස වෙනම ගුණ කරනවා. ඔච්චරයි. හරි. අතරින් එහාට දෙයක් නෑ. පස්වරක් අතර එලින්ම ලියන්න 20යි වර්ගමූල 3 වරක් 2 3 වරක් මම පළවෙනි එක නිසා ලියන්න 3 වරක් 2 6යි. හරිනේ? මේ තියෙන්නේ 20යි මූල 6යි කියලා. මට තාම මූල 6 මෙතනින් එහාට සුළු කරගන්න බෑනේ. ඒක නිසාම තියෙනවා. right. 2යි මූල 2 5යි මූල 7 දෙවරක් 5 නම් පිළිම ලියන්න පුළුවන් 10යි. පූර්ණ සංඛ්‍යා කොටස වෙනම ගුණ කරා. දෙවරක් 7
4යි 10 මූල 14යි එතනින් එහාට සුළු කරන්න බෑ. 2යි මූල 3 ගුණ කිරීම 3යි මූල 6 දෙවරක් 3 කෙලින්ම ලියනවා 6 කියලා වර්ගමූල 3 වරක් 6 3 වරක් 6 මම කෙලින්ම ලියනවා 6යි මූල 18යි right මට දැන් පේනවා මෙයා නිකන් අකිල්ල කරණයක් වගේ මම ඒවා නිකන් කරණයක් කරන්න උත්සාහ කරනවා හරි 18 විතරක් සැලකුවොත් එහෙම මට 18 ලියන්න පුළුවන් මේ විදිහට මේ 6යි 9 වරක් 3 කියලා ලියන්න පුළුවන් ලස්සනයි හරිනේ මූල 9 මූල 3 මූලය වෙන වෙනම දුන්නත් ගැටලුවක් නෑ මම කිව්වා වර්ගමූලයෙන් එළියට ගන්න ඕන යාව වර්ගමූල කරලා ගන්න 9 වර්ගමූලය 3යි 6 වරක් 3 18යි 18යි මූල 3යි right ලස්සනයි 5යි මූලය 11 ගුණ කිරීම 7යි මූල 7 පූර්ණ සංඛ්‍යා කොටස වෙන මූල කරන්න 5 වරක් 3 නම් 15යි වර්ගමූල ඇතුලේ 11 වරක් 7 එලිම ලියන්න 77යි හරිනේ right මේක මෙතනින් අරසුළු වෙනවද නෑනේ 11යි 7යි 77යි මට නම් පේන්නේ right 9යි මූල 77යි හරිනේ ඕකේ හරි කරණි බෙදීම හොඳට බලන්න මම කතා කරන්න කියලා කරණි බෙදද්දී මේ විදියට තියාගෙන බෙදන්නේ නැහැ ඒක හරි කැතයි මේ පේනවනේ තියෙන විදිය අපි බෙදීම ලියා ගන්නවා මෙන්න මේ විදියට අපි දන්න විදිය 4යි මූල 7 බෙදීම 2යි මූල 7 කියලා හරිනේ දැන් වෙන්නේ ලස්සනයි පාඩ කරන්න තියෙන අර කරපු දේව තමයි ගුණ කිරීමද කරේ පූර්ණ සංඛ්‍යා කොටසෙන් ගුණ කරා වර්ගමූල කොටස කොටසෙන් කරා බෙදීමේදී තියෙන්නේ ඕකම තමයි 4 බෙදීම 2යි කියලා ලියා ගන්න වර්ගමූලය වෙනම වර්ගමූල කොටස වෙනම බෙදනවා 7 බෙදීම 7යි හරිනේ ගැටලුවක් නැහැ දෙකේවා 1යි දෙකේවා 2යි 7යි 7යි කපලා යනවා 1යි වර්ගමූල 1යි කියලා කියන්නේ 1යිනේ කොහොම උත්තරේ 2යි බලා ගන්නකො මේක right 30යි මූල 225 30යි මූල 225 මම ලියා ගන්නවා බෙදීම 6යි මූල 3යි කියලා 6යි මූල 3යි පූර්ණ සංඛ්‍යා කොටස වෙනම 30 බෙදීම 6යි වර්ගමූල කොටස වෙනම 225 බෙදීම 3යි 225 බෙදීම 3යි හරිනේ පූර්ණ සංඛ්‍යා කොටස වෙනම සුළු කරගන්න 6ව 1යි මෙතන 6ව 1යි 6ව 5යි හරිනේ 5යි 3ව 1යි 225 තුනෙන් බෙදන්න 225 බෙදීම 3යි 3 වරක් 7 21යි එකක් ඉතුරු 15යි 3 වරක් 5යි 75යිනේ 3ව 1යි මෙතන 3ව 75යි මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ 5යි මූල මම මේක ලියුවොත් මට යන්න පුළුවන් 5යි මූල 75 හරිනේ මෙතනින් ඉරිගෑට දෙයක් දාලා නවත්තන්න එපා තාචුට්ටක් මේක සුළු කරලා දාන්න මේ බලගන්න 5යි මූල මම ලියනවා 25 වරක් 3යි මේ තියෙන 25 වරක් 3නේ දැන් වැඩේ දන්නවා 25 එළියට එන්නේ වර්ගමූල වෙලා 5ක් විදිහට එළියට එනවා 5 වරක් 5 25යි මූල 3යි දැන් වැඩේ තේරෙනවා හරිනේ right 3යි මූල 20 බෙදීම 5යි මූල 2යි මූල 5 මම අර විදිහට ලියා ගන්නවා 3යි මූල 20 3යි මූල 20 බෙදීම 2යි මූල 5 පූර්ණ සංඛ්‍යා කොටස වෙනම බෙදනවා වර්ගමූල කොටස වෙනම බෙදනවා 20 බෙදීම 5යි හරි පූර්ණ සංඛ්‍යා කොටස නම් තා කැපෙන්න දෙයක් නැහැ වර්ගමූල කොටස 5ව 1යි මෙතන 5ව 4යි හරිනේ එහෙනම් මට ඉතුරු වෙන්නේ 3 බෙදීම 2යි වර්ගමූල 4යි වර්ගමූල 4 කියන්නේ කීයද 2යිනේ එලිම ලියන්න පුළුවන් 3 බෙදීම 2යි වැඩි කිරීම 2 කියලා හරය 2ට ලවය 2 අපල දානවා කෙලිම උත්තරේ 3යි හරිනේ ඔච්චරයි බෙදීමට කියලා මහා ලොකු දෙයක් නැහැ 24යි මූල 35 දන්න විදිහට ලියා ගන්නවා 24යි මූල 35 බෙදීම 8යි මූල 7යි 8යි මූල 7යි කෙලින්ම 24 බෙදීම 8යි වර්ගමූල ඇතුළේ ලියා ගන්නවා 35 බෙදීම 7යි 35 බෙදීම 7යි කියලා 8ව 1යි 8ව 3යි හරි පූර්ණ සංඛ්‍යා කොටස වෙනම සුළු කරනවා 8ව 1යි 8ව 3යි වර්ගමූල කොටස වෙනම කරනවා 4ක් 1යි 4ක් 5යි හරි මේ තියෙන්නේ 3යි මූල 5යි කියලා 3යි මූල 5යි මේක මෙතනින් හරියට සුළු වෙන්නේ නැහැ අන්තිම උත්තරේ හරිනේ ඕකේ 8යි මූල 24 අන්තිම උදාහරණය 8යි මූල 24 බෙදනවා 12යි මූල 8න් 12යි මූල 8න් පූර්ණ සංඛ්‍යා කොටස වෙනම 8 බෙදීම 12යි වර්ගමූල කොටස වෙනම බෙදනවා 24 බෙදීම 8යි කියලා මට කෙලින්ම ලියා ගන්න පුළුවන් 4 ඒවා මෙතන 2යි මෙතන 4 ඒවා 3යි 4ෙන් බෙදුවා උඩට දෙන්නම 4ෙන් බෙදුවා
උඩට දෙන්නම 8ෙන් බෙදන්න පුළුවන්. 8 ඒවා 1යි 8 ඒවා 3යි. මට කෙලින්ම කියන්න පුළුවන් මේ තියන්නේ 2යි මූල 3 බෙදීම හරිය ඉතුරුලා තියන්නේ 3 විතරයි. හරි නේද? ඕකේ. හරි බලන්න මේ මගෙන් පොඩි තෑග්ගක් ගත්තා පොඩි බෝනස් එකක්. ඇහැ උරු කරගන්න යන්නේ චූටි වැඩකට. චූටි එකක් දැක්ක ගමන් ඇහැ උරු කරගන්න යන්නේ දැන් ඈ. රස උරු කරගන්න ගඩමු කියලා කියන්නේ. අන්න ඒ වගේ සීන් එකක් තියෙන්නේ. මූල 3 වර්ගය. මම පොඩි ආතල්ලයක් ගන්න හදන්නේ දැන් ඈ. චුට්ටක් බලා ගන්න. මේක වැදගත් ඈ. ආතල්ලයක් කිව්වට මේක වැදගත්. මූල 3 වර්ගය. ඒ කියන්නේ මූල 3 වැඩි කිරීම මූල 3. හරිනේ. අවුලක් නෑනේ. මන් දන්නවා මූල වැඩි වෙද්දි මූල කොටස වෙනම වැඩි වෙනවා. 3 වරක් 3 9යි වර්ගමූල 9යි. මූල 9 කියලා කියද? පූර්ණ වර්ගය 9 කියලා කියන්නේ. මූල 9 කියලා කියන්නේ 3යි. මන් දන්නවා. රයිට්. වැඩේ හරි. ලස්සනයි ඈ. මූල 3 වර්ගය 3යි කියලා ආවා. පොඩි ගතියක් තියෙනවනේ. හරිද? රයිට්. මූල 5 ඒ විදිහටම ලියනවා. වර්ගමූල 5 වැඩි කිරීම වර්ගමූල 5. 5 5 25යි මූල 25. වර්ගමූල 25 කියලා කියන්නේ 5යි. මූල 5 වර්ගයේ ලස්සනයි වැඩේ හරි. මූල 5 වර්ගයේ 5යි කියලා ආවා. වැඩේ කොටනේ. රයිට්. මූල 2 ආතල්ලගේ හදලා බලනවා. මූල 2 වැඩි කිරීම මූල 2 දෙවරක් 2 4යි වර්ගමූල 4යි කියලා කියන්නේ 2යි. මූල 2 වර්ගය 2යි. බොහොම ලස්සනයි. ඕකේ. එහෙනම් මට කෙලින්ම කියන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයේ වර්ගය. මේ ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයේ වර්ගය එම සංඛ්‍යාවමයි. මම මොකද කිව්වේ? ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයේ වර්ගය එම සංඛ්‍යාවමයි. ලස්සනයි. මම ඒක නිසා කෙලින්ම මේක ආදාලා දෙන්නෙත් නෑ. වර්ගමූල x වල වර්ගය x කියලා ලියන. කිසිම අවුලක් නෑ. කොටු කරලා ලියා ගන්න. ඔයාලා මගේ නෝට් එකේ වෙන පොතේ ලියා ගන්න කෙලින්ම වර්ගමූල x වල වර්ගය සමානයි x. හරිනේ? කොටු කරලා තියාගන්න. අතිශය වැදගත්. වර්ගමූල x දැක්ක ගමන් වර්ගමූල x වල වර්ගය දැක්ක ගමන් ඒ තියෙන්නේ x කියලා දැනගන්න ඕනේ. මට පොඩ්ඩක් කියන්නකෝ මේ වර්ගමූල 571 වර්ගය. වර්ගමූලයක වර්ගයක් තියෙන්නේ කෙලින්ම ලියනවා 571යි. ගැටලුවක් නෑ. හරි නේද? හරි. කරණි වලට අදාළව තියෙන අන්තිම කොටස අන්තිම කොටස හරය පරිමේය කිරීම. පොඩ්ඩක් මතක් කරගමු. මුලින්ම කරේ අකිල්ල කරණයක් කරන එක. කරණයක් අකිල කරණයක් කරන එක කිසිම ගැටලුවක් නෑ. කරණ එකතු කිරීම හා අඩු කිරීම පිළිවෙලකට කරා. කරණි ගුණ කිරීම හා බෙදීම පිළිවෙලකට කරා. ඊට පස්සේ අමතර චූටි මං කමර්ෂල් එකක් දැම්මා. ඕනෑම එක වර්ගමූලයේ වර්ගය එම සංඛ්‍යාවමයි. ඕනෑම එක වර්ගමූලයේ වර්ගය එම සංඛ්‍යාවමයි. අන්තිම කොටස හරය පරිමේය කිරීම අතිශය වැදගත්. හොඳ සිහි කල්පනාවෙන් අහගෙන ඉන්න. හරි? මම මොකද කියලා හොඳ සිහි බුද්ධියෙන් අහගෙන ඉන්න. රයිට්. මේ හරය ලවය නෙමේ හරය. මට දැන් ලවය ඕන මගුලක්. සරලවම කිව්වොත් ඕන මගුලක්. මට වැඩක් නැහැ ලවය මොන රෙද්ද තිබ්බත් මට කිසිම අදාළයක් නැහැ. හරය මේ තියෙන්නේ මං කිව්වා පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයක් හරයේ තියෙනවා කියලා කියන්නේ ඒක අපරිමේයයි. පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයක් අපරිමේය කියලා මං කිව්වා. මේ දිනේ පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයක්. පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයක්. පූර්ණ වර්ගයක් නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයක්. මේකත් එහෙමමයි. මේ තියෙන්නේ පූර්ණ වර්ග නොවන ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයක්. ඒ කියන්නේ හරය අපරිමේයයි. මට දැන් ඕනේ හරය පරිමේය කරගන්න. හරිනේ? රයිට්. එකයට මූල 2යි. බලා ගන්න පළවෙනි ගානෙම වැඩේ අල්ලගන්න. එකයට මූල 2යි. අනිවාර්යයෙන්ම ටයිම් ටෙස්ට් එකට ආනවා මේක. හරි? අනිවාර්යයෙන්ම ආනවා හොඳ සීහින් ආගෙන. මට පරිමේය කරන්න අවශ්‍ය එක. දැන් මෙතන අපරිමේය වෙලා තියෙන මූල 2නේ. මට දැන් පරිමේය කරන්න අවශ්‍ය මෙයානේ. පරිමේය කරන්න අවශ්‍ය කෙනාගෙන් හරයයි ලවයයි ගුණ කරන්න. ඔච්චරයි බං තියෙන්නේ. පරිමේය කරන්න අවශ්‍ය කෙනාගෙන් හරයයි ලවයයි ගුණ කරනවා. මම මෙයා ගුණ කරනවා. වර්ගමූල 2කින් ඒකෙන්ම ලවය. හරිනේ? හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවෙන් ගුණ කරනවා. අවුලක් නෑ. මේකට කිසිම බාධාවක් නෑ. මම දෙන්න බැලන්ස් කරලා දැම්මේ. හරයත් එකකින් ගුණ කරා ලවයත් එකකින් ගුණ කරා. ඒ නිසා මට කෙලින් වෙනවා. එකයි මූල 2 එක් පරක් 2 කියලා කියන්නේ දෙකයිනේ. මූල 2ම තමයි. මං කිව්වා මූල 2 වැඩි කිරීම මූල 2 කියලා කියන්නේ කීයද? මූල 4යි. මූල වලට වැඩි වෙද්දි කැපිලා යනවා වගේ සීන් එකක් වෙන්නේ. එනින්ම මූල 4යි කියන්නේ දෙකයිනේ. මූල 2 වැඩි කිරීම මූල 2 දෙකයි. හරි නේද? රයිට්. අපි ඉස්සෙල්ල කරේ x වැඩි කිරීම x වර්ගමූල x වැඩි කිරීම වර්ගමූල x කියන්නේ xම තමයි. ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයේ වර්ගය එම සංඛ්‍යාවයි. මේ වර්ගමූලයේ වර්ගය මූල 2 වැඩි කරන මූල 2 එම සංඛ්‍යාවමයි. හරිනේ? හරය පරිමේය වුණා. මට ඕන වැඩේ වුණා. රයිට් බලගන්න.
තුන බෙදීම මූල දෙක හරය පරිමය කරගන්න ඕනේ මං උඩට දෙකම පරිමය කරන්න ඕනට මෙයාවන මූල දෙකන මුල දෙකින් අඩි කරන්න මෙයාවත් මුල දෙකින් අඩි කරලා මෙයාවත් මුල දෙකින් අඩි කරන්න අරනේ රයි තුනයි මුල දෙකුට ලස්සන්ට එනවා තුනයි මූල දෙකයි කියලා හරේ මූල දෙක වැඩිකිරි මුල දෙක කියන කියද දෙකයි අරනේ මූල හතරයින වර්ග මුල හතරයිල කියන්නේ දෙකයි වැඩේ ගොඩ බැන් තේරෙනවා මූල හතර බෙදීම වර්ග මුල තුනයි හතර බෙදීම් වර්ග මුල තුනයි මට දැන් මෙයා පරිමය කරගන්න ඕන වර්ග මුල තුන උඩයියටයි දෙකම වර්ග මූල තුනෙන් වැඩි කරනවා හරය ලවය දෙකම වර්ග මූල තුනෙන් වැඩි කරනවා උඩේනවා හතරය මූල තුනක් කිසිම ගැටලුවක් නෑ යට එනවා මූල තුන වැඩිකිරීම මූල තුන කියලා කියද මූල 9යි මූලවලට මූල වැඩි වුණාට පස්සේ මූල නැති වෙනවා එලින්ම මූල 9 කියලා කියන්නේ 3යි ඕකේ පස් හතරවෙනි එක පහ බෙදීම 3යි මූල 3 මම ලියා ගන්නවා පහ බෙදීම 3යි මූල 3 හරි ඇතරිය එක හරි වුණාට කැතයි වළඳු රයිට් 3යි මූල 3 හරි නේද රයිට් මට දැන් හරය පරිමය කරගන්න තියෙන්නේ දැන් මට පොඩ්ඩක් කියන්නකෝ මේ හරේ 3 කියන එක්කෙන පරිමේද අපරිමේද මෙයා පරිමේය එක්කෙනෙක් මට යාගේ හදන්න දෙයක් නැහැ අපරිමේය කොටස වර්ගමූල කොටස විතරයි ඒකට සමම වර්ගමූල කොටසට විතරයි අදාළ බෙහෙත් දෙන්නේ හරිනේ මෙයාගේ නිසෙර උදාවට බෙහෙත් දෙනවා වර්ගමූල 3ෙන් දෙන්නම වැඩි කරනවා මූල 3ෙන් උඩ යටයි දෙන්නම වැඩි කරනවා හරිනේ වර්ගමූල 3ෙන් උඩ යට දෙන්නම වැඩි කරා උඩ එනවා මට 5යි මූල 3 5යි මූල 3 යට එනවා 3යි මූල 3 වැඩි කිරීම මූල 3 ගැන කීයද? නම් 3මනේ 3 වරක් 3 9යි වර්ග මූල 9 කියලා කියන්නේ 3මනේ. ඒ කියන්නේ 3 වරක් 3යි 3 වරක් 3 කියලා කියන්නේ 9යි. හරිනේ? මේ තියෙන්නේ 5යි මූල 3 බෙදීම 5යි මූල 3 බෙදීම 9. ගැටලුවක් නැත. හරිනේ? මේක බලා ගන්න. 5යි 5 බෙදීම 3යි මූල 2 හරි මම වැඩි කරනවා මට දැන් අපරිමේය කොටස මූල 2 මූල 2කින් හරය ලගය දෙන්නම් වැඩි කරලා දානවා එච්චරයි. හරය ලගය වැඩි කරාම නම් 5යි මූල 2 කියලා ඉස්සරහ උත්තරයක් කරන ලස්සනට 5යි මූල 2යි හරයේ 3 වැඩි කිරීම මූල 2 වැඩි කිරීම මූල 2 කියන කීයද? 2යිනේ 2යි 5යි මූල 2 බෙදීම 3 වරක් 2 කියලා කියන්නේ 6යි. රයිට් 3යි මූල 5 3යි මූල 5 බෙදීම මූල 3 හරි දැන් කට්ටිය ඔය දැන් දැක්ක ගමන් ආය යනා ගන්න හරි මෙච්චර මේ සිංහලෙන් ලියලා තිනවා හරය පරිමය කරන්න කියලා ලවේ නෙමෙයි බං හරය මේකේ මූලයක් තිබ්බ කියලා මට ප්‍රශ්නයක් නැහැ මට කොහේ මූලයක් තිබ්බ කියලා හරය විතරයි පරිමය කරන්නේ හරය අපරිමය කොටස මූල 3නේ ඒ නිසා මූල 3ෙන් උඩ යට දෙන්නම වැඩි කරනවා හරිනේ රයිට් මූල 3 වැඩි කරාට පස්සේ මට එනවා උඩ 3යි මූල කොටසෙන් වැඩි වෙනවා 3 වරක් 5 15යි වර්ගමූල 15යි කියලා එනවා අරයට එනවා මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ 3යි හරිනේ කැපෙනවා මේ ලස්සනයි මේ 3 කැපලා යනවා උත්තරයක් එනවා මූල 15 හරි අන්තිම එක ඒ බෙදීම b ඒ බෙදීම වර්ගමූල b හරි මට දැන් පරිමය කරගන්න ඕනේ වර්ගමූල b කියන එක කරා ඩයට දෙන්නම වර්ගමූල b වලින් වැඩි කරනවා වර්ගමූල b වලින් වැඩි කරනවා මට උත්තරයක් කරන ලස්සනට උඩ එන්නේ a මූල b උඩින් එනවා a මූල b යට එනවා b වැඩි කිරීම වර්ගමූල වැඩි කිරීම වර්ගමූල කියන්නේ b විතරයි ලස්සන උත්තරයක් කරා හරිනේ හරය පරිමය කිරීම සම්බන්ධව 100ක් දේවල් ඔතනින් ඉවර වෙනවා අන්තිම අභ්‍යාසය 1.3 අභ්‍යාසයට එන්න අන්තිම අභ්‍යාසයට යනකම් පොඩි ආතල්ලා එකක් මොකද මෙන්න මේ වගේ ගාණක් තිබ්බොත් කොහොමද කරගන්නේ දැනට ඉගෙනගත්ත සියලුම දේවල් මේ ගාණ හදාගන්න හොඳටම ඇති දැනට ඉගෙනගත්ත දේවල් වලින් මේ වගේ ගාණක් හදාගන්න හොඳටම ඇති මේ පෙනුමට බය වෙන්න එපා මගේ වීඩියෝ බලන කවුරුත් මගේ ඉගෙන ගන්න කවුරුත් මේ වගේ පෙනුම් වලට ගණන් වල නම් වලට බය වෙන කට්ටිය නෙමෙයි පෙනුමට බය වෙන්න එපා බලන්න මම කොහොමද මේක ලස්සනට පියවරෙන් පියවර විසඳන්නේ කියලා හරි මම දන්න දේවල් ටික විතරයි කරන්නේ අද පාඩමේ මම දන්න දේවල් ටික විතරයි කරන්නේ කිසිම දෙයක් කරන්නේ හරිනේ රයිට් බලන්න 2යි මූල 6 මම මුලින්ම හරය අපරිමේයව තියාගෙන මම ගණන් හදන්න කැමති නෑ මම මුලින්ම හරය පරිමේය කරගෙන ඉන්නවා දැන් අන්න දන්නවා හරය පරිමේය කරගන්න මූල 2 උඩත් වැඩි කරනවා මූල 2 යටත් වැඩි කරනවා මූල 2 ගැටලුවක් නෑ හරිනේ මම මේ මූල 75 ලියා ගන්නම් මූල 75 මම ලියා ගන්නවා 25 වරක් 3 කියලා ගැටලුවක් නෑනේ පූර්ණ වර්ගයක් ගාව ගත්තා සාමාන්‍යයෙන් මේ පූර්ණ සංඛ්‍යාවකුත් ගාව ගත්තා 25 වරක් 3 මම දන්නවා මේ එළියට ගත්ත ගම 5යි මූල 3 කියලා ලියා ගන්න පුළුවන් අඬු කිරීම 3යි
මෙයාගේ හරය පරිමේ කරගම මූල 12 තියෙන්නේ උඩත් වැඩි කරනවා මූල 12න් යටත් වැඩි කරනවා මූල 12න් මම මේ දන්න දේවල් ටිකක් විතරයි කරේ වෙන කිසිම දෙයක් කරේ නැහැ මෙයාගේ මට කෙලින්ම එනවා 2යි මූල 6 වැඩි කිරීම මූල 2 කියලා කියන්නේ මූල 12යි හරි ලස්සනයි බෙදීම යට තියෙන්නේ මූල 2 වැඩි කිරීම මූල 2 කියන්නේ 2යි ධන 25ක් 3 කියලා කියන්නේ මූලය 25 වර්ගමූලයෙන් එළියට යනවා කියලා කියන්නේ 5 වෙලා එන්නේ 5යි මූල 3යි අඩු කිරීම මූල 12 වැඩි කිරීම මූල 12 නිකම්ම 12යි මේ තියෙන්නේ 3 බෙදීම 12 උඩ තියෙන්නේ මූල 12 හරිනේ වැඩි ලස්සනයි ඕකේ රයිට් බලගන්න මේ දෙකට මේ දෙක මට කපලා දාන්න පුළුවන් අර යන 9යි 3ඒවා 1යි 3ඒවා මෙතන 4යි ගැටලුවක් නෑනේ හරි මම ඒක සමම ලියා ගන්නවා මෙතන ලියා ගන්නවා ඊළඟ පෙළිය වර්ගමූල 12 ධන 5යි මූල 3 ඍණ 1යට 4යි මූල 12යි කියලා අවුලක් නෑනේ ඔන්නම් මූල 12 බෙදීම 4 කියලා කිසිම ගැටලුවක් නෑ රයිට් මට තා පොඩ්ඩක් මේව සුළු කරගන්න පුළුවන් කියලා පේනවා මට තා චුට්ටක් මෙයාට පූර්ණ වර්ගයක් ගාව ගන්න පුළුවන් 4 වරක් 3 කියලා ගන්න පුළුවන් මම ඒව ගන්නවා මේ විදිහට මේ එලින්ම ගන්නවා මම මේ දන්න දේවල් ටික විතරයි මෙයා අයයි කරන්නේ වෙන කිසිම අලුත් දෙයක් නෑ මෙයාව ලියනවා 4 වරක් 3යි කියලා ධන 5යි මූල 3යි ඍණ 1යට 4යි මෙයාවත් ලියනවා 4 වරක් 3යි කියලා 12නේ රයිට් මේ 4 කියන්නේ පූර්ණ වර්ගයක් පූර්ණ වර්ගය ලියලා ගත්තා පස්සේ මට කෙලින් වෙනවා 2යි මූල 3යි ධන 5යි මූල 3යි ඍණ මේ තියෙන්නේ මේක ලියලා ගත්තා පස්සේ 2යි මූල 3 බෙදීම 4යි කියලා හරිනේ ඒක නිසා කිසි අවුලක් නැහැ මම කෙලින්ම ලියා ගන්නවා මේ දෙකේව 1යි මෙතන දෙකේව 2යි හරිනේ ප්‍රශ්නයක් නැත මම දැන් දන්න ලස්සන දෙයක් මට අවිලා තියෙන්නේ ඉතින් මෙන්න මෙතෙන්ද 2යි මූල 3යි 5යි මූල 7යි කියලා 5යි මූල 3යි කියලා කියන්නේ කීයද 2යි 3යි නම් 7යි 2යි 5යි 7යි 7යි මූල 3යි එකෙන් අඩු කරන්න ඕනේ මූල 3 බෙදීම 2ක් හරි නේද මේ ඉතින් සාමාන්‍ය බෙදීමක් නේ තියෙන්නේ අඩු කිරීමක් නේ තියෙන්නේ මම කලින් මෙතෙන්ද හිට ගන්නම් මම මෙතන ලියා ගන්නවා 7යි මූල 3 ඍණ 7යි මූල 3 ඍණ මූල 3 බෙදීම 2ක් නේ ඕකනේ තියෙන්නේ රයිට් පොදු හරයක් ගන්න දෙන්නටම පොදු හරය මෙයාගේ මේකනේ තියෙන්නේ යට පොදු හරය 2 ගන්නවා මෙයා දෙකෙන් වැඩි වෙලා 2 උනේ ඒක නිසා උඩත් දෙකෙන් වැඩි වෙන්න ඕනේ උඩ දෙකෙන් වැඩිනාම 14යි මූල 3යි අඩු කිරීම මේක නම් එහෙම මූල 3යි කියලා එනවා මේ මූල 3යි කියන්නේ 1යි මූල 3යි හරි නිකන් මූල 3 නෙමෙයි 1යි මූල 3යි 14ක් ගියාම 13යි මූල 3යි බෙදීම 2යි ලස්සන උත්තරයක් එනවා හරිනේ රයිට් මම ආයෙ කියනවා මේ වගේ සංඛ්‍යා කීපයක් තිබ්බා මම මුලින්ම හරය පරිමය කරගත්තා ඒ අදාළ දේවල් වලින් වැඩි කරගෙන ගිහිල්ලා හරය පරිමය කරගත්තා මට මේ වගේ ලස්සන උත්තර ටිකක් ආවා 2යි මූල 12යි 5යි මූල 3යි 3යි මූල 12යි කියලා හරිනේ රයිට් ඊට පස්සේ කැපෙන දේවල් ටික කපාගෙන මම ලස්සනට මේ වගේ තව මූල කීපයක් ගත්තා මට දැන් මූල 12 තව පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන් කියලා පෙවුනා ඒක නිසා ඒක 4 වරක් 3 කියලා ලිව්වා මෙතන 4 වරක් 3 කියලා ලිව්වා 4 එළියට එන්නේ 2ක් වෙලා 2යි මූල 3යි මෙතන නම් කෙලින් 5යි මූල 3යි මෙයාවට පස්සේ මූල 3 බෙදීම 2යි කියලා ආවා අර විදියට ලස්සන සුළු කිරීමක් පොදු හරයක් ගත්ත 2යි කියලා මෙතනින් එකනේ පොදු හරයක් 2යි කියලා ගත්තා 13යි මූල 3 බෙදීම 2යි කියලා ලස්සන උත්තරයක් ආවා හරි රයිට් හරි අභ්‍යාසය 1යි 3 අන්තිම අභ්‍යාසයේ පළවෙනි ගානේ තියෙනවා මෙම අක්කිලා කරන ටික සරලම ආකාරය කියන්නේ කරන විදිහට ලියන්න කියලා තියෙනවා තාම සරලයි අපි මේ දේවල් කාලා ඉන්නේ දැන් හරි මුල 20 මම කෙලින්ම ලියනවා 4 වරක් 5 ගැටලුවක් නෑනේ පූර්ණ වර්ගයක් ගාව ගත්තා ලිව්වා 4 වරක් 5යි මේ දින්නේ වර්ගමූල 4 වර්ගමූලෙන් එළියට එද්දි මට කෙලින්ම ලියන්න පුළුවන් ඕන්න පළවෙනි ගාන නිසා මේක ලියමුකෝ වර්ගමූල 4 මේ තියෙන වර්ගමූල 5 හරිනේ වර්ගමූල 4 කියලා කියන්නේ 2යි මූල 5යි හරි නේද 4 වර්ගමූලෙන් එළියට එද්දි වර්ගමූලයක් වෙලා එන්නේ 4 වර්ගමූලය 2යි මූල 5යි රයිට් 48ට කියලා ලියන්න පුළුවන් 16 වරක් 3යි ගැටලුවක් නෑ කෙලින්ම ලිව්වා වර්ග පූර්ණ වර්ග 16 කියලා කියන්නේ වර්ගමූලයක් ගත්තට පස්සේ ආගේ එදින් මෙනවා 4යි මූල 3යි කියලා රයිට් 72 කියන්නේ කීයද 36 වරක් 2 දෙන්නට අවශ්‍ය නම් වෙන වෙනම දෙන්න මෙහෙම කරත් එකයි වෙන වෙනම දුන්නත් එකයි 36 වැඩි කිරීම වර්ගමූල 2 36 වර්ගමූලය කියන්නේ 6යි මූල 2යි හරිනේ මේ 36 කෙලින්ම වර්ගමූලෙන් එළියට එද්දි 6 වෙලා යන්නේ ඒකම තමයි මෙතනත් කරන්නේ 28 කියන්නේ කීයද 7 වරක් 4 ගන්න වෙන්නේ 14 වරක් 2 ගන්න බෑනේ පූර්ණ වර්ගයක් ගෑවෙන්නේ නැහැ 4 ගන්නවා 4 වරක් 7යි වර්ග මූල මෙයා වර්ගමූල ලකුණ එළියට එනවා 2යි මූල
7යි. සරලයි, සුන්දරයි, ලේසිම දේවල්. හරි. 80 44 දෙක කියලා ගන්න පුළුවන්ද? බෑ. පූර්ණ වර්ගයක් ගෑවෙන්නේ නැහැ. 20 කෑලි 4ක් පූර්ණ වර්ගයක් ගෑවෙන්නේ. 20 කෑලි 4කට පූර්ණ වර්ගයක් ගෑවෙනවා. ඊට වැඩි ලස්සනකින් මම හදන්නම් මේ. මං හදුවොත් මෙහෙම 16 වරක් පහ කියලා. 16 වරක් පහ කියන්නේ කීයද? 6 වරක් පහ 30යි, 10 පහක් 50යි, 30 50යි 80යි. 16 වරක් පහ 80යි. ලස්සනයි 16 නෙමෙයි. මං 16 කෙලින් මිලිට ගන්නවා. 4යි මූල 5යි. හරි නේද? වර්ගමූල ලකුණු මිලිට ගත්තා 4යි මූල 5යි. ඔන්න අකිල්ලාකරණි කරන විදිය. 45 මං කෙලින්ම ලියනවා 15 වරක් තුන ගත්තොත් බෑ වැඩේ දෙල් වෙනවා. 9 වරක් 5 අන්නපත් වුණා. 9 වරක් 5 වර්ගමූල මන් දෙන්නට මොන්න වර්ගමූල වෙනම දෙන්න. මම මේ එකම දේ කරන්නේ සමහර අය වගේ දෙවෙනි පියවරට යනවා. හරි නිකන් පෙන්නන්න විතරයි. කවුරු අලුත් කෙනෙක් බැලුවොත් කියලා වීඩියෝ එක මැදින් මෙතන අභ්‍යාසයෙන් විතරක් වෙලා කවුරු බැලුවොත් මෙයාට තේරෙන්නේ බෑ. රයිට්. මූල නමය කියලා කියන්නේ 3යි මූල 5යි. හරි නේද? මේ නමය වර්ගමූලයෙන් ඉඳලා ගම කෙලින්ම 3ක් වෙනවා. මූල 75 දන්නවා දැකලා තියෙන්නේ දැන් 25 වරක් 3යි 25 එළියට ආවගිර කියන්නේ 5යි මූල 3යි. හරි නේද? 147 නිකන් නෑ වගේ නේ. එහෙම එකක් නෑ වගේ. මේක නිකන් පේන්නේ නෑ. අර ඇහැට හුරු වෙලා නෑ. හරි? බලාගන්න. කෙලින්ම ගන්න 40 නම්බරක් 3. පැත්තකින් වැඩි කරලා බලන්න. 40 නම්බරක් 3 කියන්නේ කීයද කියලා. හරියටම 147යි. 50 කෑලි 3ක් 150යි නා. 49 3ක් 147ක් වෙන්නේ බෑ බා. හරි? 40 නම්බරක් 3 කෙලින්ම 49 කියලා කියන්නේ 7 වරක් හදනේ. එයාව එළියට ගත්ත ගමන් 7යි මූල 3යි. වැඩේ 100ක් පේරනවා. හරි දෙවෙනි ගානක් කියනවා ලස්සනයි ඉතින් දන්න දේවල්. කරණි මේ දින කරන් ටික අකිල කරන විදියට දාන්න සම්පූර්ණම සංඛ්‍යාව වර්ගමූලය ඇතුළට දාගන්න තියෙනවා. හරිනේ? අපි දන්නවා මේ ගණන් කෑවා ඉතින්. හරි? එලින්ම මෙයා වර්ගමූලය ඇතුළට යද්දී වර්ග වෙලා යන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ 2 වර්ගයට 4යි 4 වරක් 3 එලින්ම ලියන්න පුළුවන් වර්ගමූල 12යි. ඕකේ රයිට්. මෙතන 2යි මූල 5යි එලින්ම 2 ඇතුළට යද්දී වර්ග වෙලා යන්නේ 4 වරක් 5යි 4 වරක් 5 කියන්නේ වර්ගමූල 20. ඔන්න අකිලකරණයක් කරා. 4 වර්ගමූලය ඇතුළට යන වර්ග වෙලා 16 වැඩි කිරීම 7යි 16 වරක් 7 කීයද බලන්න. 16 වරක් 7 මම දන්නවා කය වරක් 42 දෙකෙන් දෙක දැම්ම 4ක් විතරුයි. 4ක් 1 7 4යි 112යි 100 112යි වර්ගමූල. හරිනේ? 5 වර්ගමූලය ඇතුළට යන්නේ වර්ග වෙලා වර්ගමූලය ඇතුළට මෙයා රිංගවනවා මම 25 කරලා 5 වර්ග 25නේ 25 වරක් 2 50යි කෙලින්ම ලියන්න පුළුවන් වර්ගමූල 50යි. හරිනේ? 6 වර්ගමූලය ඇතුළට රිංගනවා 36 වෙලා මම ලියන්න පුළුවන් 36 වරක් 11යි 36 10ක් කීයද 360යි 11ක් කියලා කියන්නේ තව 36ක් එකතු වෙන්න ඕනේ 396ක් විතර වෙන්න ඕනේ නේද? හදලා බලමු. 36 ඒවා 11ක් මෙතරන් එන්නේ 6යි 3යි 6යි 96යි. හරි මගේ ගාන හරි 396යි 396යි වැඩේ ඉවරයි වර්ගමූල. අකිලකරණයක් කරන විදියයි කරණයක් අකිලකරණයක් කරන විදියයි 100ක් ඉවරයි. හරිනේ? හරි තුන්වෙනි ගාන දෙනවා සුළු කරන්න කියලා චූටි වැඩක්. තුන ශ්‍රේණියට දාලා කරණි පාඩම. හරිනේ? පොඩි දේවල් එකතු කරන්න තියෙන්නේ. අනේ වන්ද ඇයි ඔයාලා වලට දෙන්නේ කියලා. හරි? මේ දින 1යි මූල 2නේ. එක පේන්නේ නැහැ හැබැයි ඈ. 1යි මූල 2කට 5යි මූල 2 කරන්න පුළුවන්. මං කිව්වා සමාන මූල එකතු කරන්න පුළුවන්. අසමාන මූල එකතු කරන්න බෑ. මූල 4 මම මොනවාරි කරගන්න මූල 7 එකක් තියෙන්න ඕනේ. මූල 5ට මොනවාරි කරනවා නම් මූල 5 එකක් තියෙන්න ඕනේ. මූල 3 කැලි වලට මූල 3 කැලි එකතු කරන්න අඩු කරන ඕන මූලක් කරගන්න පුළුවන්. මූල 5 වට මූල 5 ඒවා අර දෙයම තමයි. x පද වලට x පද එකතු කරන්න පුළුවන්. y පද වලට y පද එකතු කරන්න පුළුවන්. x පදයි y පදයි එකතු කරන්න බෑ. හරිනේ? ඒ වගේ මේ 1යි මූල 2 ධන 5යි මූල 2 1යි 5යි කියන්නේ 6යි 6යි මූල 2 6යි මූල 2කින් අඩු කරනවා 2යි මූල 2ක් 6න් 2ක් ගියාම 4යි 4යි මූල 2 කිසිම ගැටලුවක් නැත. මූල 5 තියෙනවා මේ 1යි මූල 5 තියෙන්නේ පේන්නේ නැතුනට මේ දෙන 1යි මූල 5 දිලා. හරිනේ? 1යි මූල 5 තාපන් මූල 5 කියලා තියෙනවනේ. 1යි මූල 5ට එකතු කරන්න ඕනේ 2යි මූල 5ක් 1යි 2යි 3යි 3යි මූල 5යි. හරි 2යි මූල 7 තියෙනවා ඍණ 3යි මූල 7 තියෙනවා. ධන 2යි මූල 7 ඍණ 3යි මූල 7 ධනයි ඍණයි තියෙන්නේ ලොකු එකනයි පොඩි එකන අඩු කරාම මූල 7යි 1යි මූල 7යි ඍණ. හරිනේ? ධන 2යි මූල 4 ඍණ 3යි මූල 7 සුළු වෙනවා ඍණ මූල 7යි. රයිට්. 4යි මූල 3 ධන 5යි මූල 2 මම බලනවා මූල 3 එක ලිමුණක් තියෙන්නේ මේ මූල 3 මේක සමුණක් තියෙන්නේ මෙයානේ. රයිට්.
4යි මූල 3න් 2යි මූල 3ක් අඩු කරාම පිළිමකට උත්තරයක් එනවා 2යි මූල 3යි කියලා. හරි. මූල 2 කෑලි. මූල 2 මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා. 5යි මූල 2න් 3යි මූල 2ක් අඩු කරාම කෙලින්ම උත්තරේ එනවා ධන 2යි මූල 2යි කියලා. හරි. බලන්න මූල 5 ඒවා 3යි මූල 5ට එකතු කරනවා තව 3යි මූල 5ක් කෙලින්ම උත්තරයක් වෙනවා ධන 6යි මූල 5යි කියලා. 3යි මූල 5ට 3යි මූල 5 එකතු කරාම 6යි මූල 5යි. රයිට්. 6යි මූල 11 ආතාවන 11 වුණත් තියෙන කියලා අමිති ලස්සනයි. 6යි මූල 11න් 2යි මූල 11ක් අඩු කරනවා. 6න් දෙයක් ගියාම 4යි. 4යි මූල 11යි. සමනවද? 7යි මූල. alright. 3යි මූල 7 ඍණ 5යි මූල 7 ධනයි ඍණයි තියෙන්නේ ලොකු එක්කෙනාගේ පොඩි එක්කෙනා අඩු කරන්න. 5න් දෙයක් ගියා 5න් 3ක් ගියාම 2යි මූල 7යි ලොකු එක්කෙනාගේ ලකුණ ඍණ. හරිනේ? ඍණ 2යි මූල 7යි. තමලක් තියෙන පද 7 තියෙනවා. රයිට් මේ මෙතන තව එකක් ඉන්නවනේ. රයිට් මේ මෙතන මම මේ දෙන්න විතර සුණු කරේ. මෙයාවත් ගන්න ඕනේ, එකතු කර ගන්න ඕනේ. මම එයා දැක්කේ නෑ. අවුලක් නෑ, වරදින්න ඕනේ. හරිනේ? රයිට්. මෙතන 11යි මූල 11 කියලා ටික හරි මූල 7 මේ 3යි මූල 7න් ඍණ 5යි මූල 7ක් අඩු කරාට පස්සේ අපිට උත්තර ඉස්සෙල් උත්තරයක් ආවා ඍණ 2යි මූල 7යි. ඍණ 2යි මූල 4 එකතු කරනවා ධන 4යි මූල 7ක්. ඍණ 2යි මූල 4 ධන 4යි මූල 7ක් එකතු කරාට පස්සේ පිළිම උත්තරයක් එනවා ධන 2යි මූල 7යි කියලා. හරිනේ? මේ බලන්නකෝ 3යි 4යි එකතු කරාම 7යිනේ. 7න් දෙයක් ගියාට පස්සේ 7න් 5ක් ගියාට පස්සේ 2යි ඉතින්. හරිනේ? පිළිම 2යි මූල 7යි. 8යි මූල 3 තියෙනවා. මෙතන 2යි මූල 3 තියෙනවා. වෙන මූල 3 කියලා නෑනේ. 8න් දෙයක් ගියාම නම් 6යි. 6යි මූල 3යි. හරි. මූල 7 වදා කොහෙද තියෙනවා? මූල 7 මෙතන නම් ඉන්නවා. 7යි මූල 3ට ධන 3යි මූල 7ක් එකතු කරාට පස්සේ 7යි 3යි 10යි 10යි මූල 7යි ඒකෙන් අඩු කරන්න ඕන 3යි මූල 7ක් 10න් 3ක් ගියාට පස්සේ 7යි මූල 7යි. හරිනේ? එහෙම කරන්න පුළුවන් නැත්තම් මේ ලස්සනයි ඉතින් මේ ආතල් එකට. වැඩක් නෑ නිකන් ආතල් එකට. මේ තියෙන ධන 7යි මූල 7නේ. මේ තියෙන ධන 3යි මූල 3 එනම් 3යි මූල 3 මේ තියෙන ධන 3යි x එන්න 3යි x වගේ මේ දෙන කපලා යනවනේ. මේ කපලා යනවා. කෙලින්ම උත්තරේ 7යි මූල 7යි. හරි නේද? රයිට්. හරිනේ? හරි. හතරෙනි ගන්න තියෙනවා හරය පරිමේය කරන්න දෙයක් චූරි ගන්න දෙයක් තියෙනවා. හරි. බලා ගන්න. හරය පරිමේය කරන්න ඕන නම් අපරිමේය කොටස මං කිව්වා හරයයි ලවයයි දෙකෙන්ම වැඩි කරලා දාන්න මේ. කෙලින්ම මූල පහෙන් හරයත් වැඩි කරලා මූල පහෙන් ලවයත් වැඩි කරනවා. මට කෙලින්ම උත්තරයක් එනවා. උඩ නම් 2යි මූල 5ගේ උත්තරයක් එන්නේ. යට පස්සර මූල 5 වැඩි කිරීම මූල 5 කියලා කියන්නේ මූල 25යිනේ. මූල 25 වර්ගමූලය කියලා කියන්නේ 5යි. හරිනේ? අපි දැන් දන්නවා වැඩි මූල 5 මූල 5 වැඩි කරාම 5යි. හරිනේ? මූල x පොඩ බලා ගන්න. මූල x වැඩි කිරීම මූල x කියන්නේ x ම තමයි. හරිනේ? වර්ගමූලය අයින් වෙලා යනවා. හරි? ඔය කියලා දෙලා තියෙන විතරම වීඩියෝ එකේ බලන්න. රයිට්. මෙතන b එක මම කෙලින්ම වැඩි කරනවා හරය අපරිමේය වෙලා තියෙන්නේ මොකද්ද? මූල 3 කියන කැලල මූල 3ෙන් වැඩි කරලා දානවා උදයට දෙන්නම. එච්චරයි. මට උඩ එනවා 5යි මූල 3යි යට එනවා මූල 3 වැඩි කිරීම මූල 3 කියලා කියන්නේ 3යි. රයිට්. මේකත් වැඩි කරනවා උඩ යට දෙන්නම මූල 7න් මෙයත් මූල 7න් වැඩි කරලා මෙයත් මූල 7න් වැඩි කරනවා උඩ එනවා 5යි මූල 7යි අවුලක් නෑ යට එනවා මූල 7 වැඩි කිරීම මූල 7 කියලා කියන්නේ 7යි. රයිට්. මේක මූල 12 බෙදීම රයිට්. මම උඩ යට දෙන්නම වැඩි කරනවා මෙයාගේ අපරිමේය කොටස මොකද්ද? මේ දෙක කියන්නේ පරිමේය කොටසක්. මට ගැටලුවක් නෑ. ඒක නිසා මම අපරිමේය කොටසෙන් විතරක් වැඩි කරනවා. මූල 3න් වැඩි කරලා මේකත් මූල 3න් වැඩි කරනවා. right. උඩ නා 12යි මූල 3යි බෙදීම යට 2යි මූල 3 වැඩි කිරීම මූල 3 එලින්ම ගන්න පුළුවන් 3යි කියලා දෙවරක් 3. හරිනේ? දෙවරක් 3 6යි. ඒක නිසා මම ඊළඟ පිළි ඉන්නවා 12යි මූල 3 බෙදීම 6 6ව 1යි 6ව 2යි. මේ තියෙන පූර්ණ සංඛ්‍යා කොටසනේ. පූර්ණ සංඛ්‍යා කොටසට පූර්ණ සංඛ්‍යා කොටස සුළු කරගන්න පුළුවන්. කෙලින්ම උත්තරයක් එනවා 2යි මූල 3ක් කියනවා. right. මෙයාගේ උඩට දෙන්නම වැඩි කරනවා අපරිමේය කොටසෙන් මූල දෙකෙන් උඩත් වැඩි කරලා මූල දෙකෙන් යටත් වැඩි කරනවා. right. උඩ එනවා 27යි මූල 2යි කියලා. යට එනවා මේ දින මූල දෙක වැඩි කිරීම මූල දෙක කියන්නේ 4යිනේ. මූල දෙක වැඩි කිරීම මූල දෙක කියන්නේ 2යිනේ. වර්ගමූල 4නේ. right. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 2යි කියලා මේ තියෙන්නේ. එළිම උත්තරයක් එනවා 27යි මූල 2 බෙදීම 6ක් කියලා. මට මේවා 3ෙන් බෙදා ගන්න පුළුවන් උඩට දෙන්නමනේ. 3ව 2යි 3ව මෙතන 9. හරිනේ? උත්තරයක් එනවා 9යි මූල 2 බෙදීම 2යි කියලා. right. s බලා ගන්න. මම උඩට දෙන්නම අපරිමේය කොටසෙන් වැඩි කරනවා. මූල 5න් වැඩි කරව අරය මූල 5න් වැඩි කරනවා ලවය.
මට උඩ එනවා 3යි මූල 5ක් කියලා ලස්සන උත්තරයක්. යට එනවා 2 වැඩි කිරීම මූල 5 වැඩි කිරීම මූල 5 ගැන 5යිනේ. දෙවරක් 5ක් 10යි. එක සැරේ ඉල දාන්න පුළුවන්. ඕකේ. මෙතන දැන් මූල 5න් වැඩි කරන්න ඕනද? සිංහලෙන් බලන්න ගානේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරය පරිමය කරන්න තියෙන්නේ. ලවය නෙමේ. මේ මූල 5 ඔය විදිහට හිටපු දෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරයේ අපරිමය කොටසෙන් වැඩි කරලා දානවා. මූල 7න් වැඩි කරලා මූල 7න් උඩත් වැඩි කරනවා. උඩ නම් එන්නේ 4 5 35යි කියලා 3යි මූල 35යි හරය එනවා 2 වැඩි කිරීම 4ක් 7 කියලා මූල 7 වැඩි කිරීම මූල 7 කියන්නේ 7යිනේ 7යි. මට කෙලින්ම උත්තරයක් එනවා 3යි මූල 35 බෙදීම 14ක් කියලා ලස්සන උත්තරයක් එනවා. එච් එක නම් බලා ගන්න. 2යි මූල 3 වැඩි කරනවා හරයේ අපරිමේය කොටස කීයද? මූල 2යි. මූල 2කින් වැඩි කරලා මේකත් මූල 2කින් වැඩි කරනවා. උඩ නම් මට උත්තරයක් එනවා 2යි මූල 6ක් කියලා මූල කොටස වෙනම වැඩි වෙනවනේ. හරි. මෙතන 3 වැඩි කිරීම මූල 2 වැඩි කිරීම මූල 2 කියලා කියන්නේ 2යි. කෙලින් මට උත්තරයක් එනවා මේකට මේ කපන්න පුළුවන් 2 1යි මෙතන 2 1යි. උත්තරයක් එනවා මූල 6 බෙදීම 3යි. හරිනේ. අන්තිම එක යනවා තව එකක් ඉන්නව නේද? 3යි මූල 3 මම හරියම දන්නා. අන්තිම එක නබලා ගන්නකො. 3යි මූල 3 බෙදීම GH නේ. හරි. 3යි මූල 3 බෙදනවා 2යි මූල 5න්. 2යි මූල 5යි. හරිනේ. හරය ලවය දෙන්නම හරයේ අපරිමේය කොටස මේකනේ. මම වැඩි කරනවා මූල 5න් වැඩි කළා මෙයාවත් මූල 5න් වැඩි කරනවා. අවුලක් නෑනේ. උඩ නම් 3යි මූල කොටස වෙනම වැඩි වෙනවා 3 5 15යි. මූල 15යි බෙදීම මූල 5 වැඩි කිරීම මූල 5 කියලා කියන්නේ 5යිනේ. 2 වැඩි කිරීම 5යි. උත්තරයක් එනවා 3යි මූල 15 3යි මූල 15 බෙදීම 10යි කියලා. ඕකේ. හරි නේද? හතරවෙනි ගාන ඒ ආකාරයෙන් ලස්සනට ඉවර වෙනවා. හරි. පස්වෙනි ගාන අසුළු කරන්න කියලා පළවෙනි ගණන් තුනේ ඔයගලන්ට තියෙන්නේ ගුණ කිරීම 3ක් ඊළඟ ගණන් 3 බෙදීම 3ක් මම ගුණ කිරීම 3 කලින් ඉන්න. හරි නේ? එතකොට වැඩි පැහැදිලි තවත්. හරි. පූර්ණ සංඛ්‍යා කොටසට පූර්ණ සංඛ්‍යා කොටස ගුණ වෙනවා. කිසි අවුලක් නැහැ. 3 වරක් 2 6යි. වර්ගමූල කොටසට වර්ගමූල කොටස ගුණ වෙනවා. දෙවරක් 3 6යි. මූල 6යි. තා මූල 6 ඉදින් මට මොකටවත් සුළු කරගන්න බෑනේ. මේකට පූර්ණ වර්ගයක් ගාව ගන්නත් බෑ. උත්තරයට ගෙලිමිරි කැලි දැක්වුවා. වැඩි ඉවරයක් කරා. 5 3 15යි. පූර්ණ වර්ග පූර්ණ කොටස සුළු වෙනවා. වර්ගමූල කොටස 11 වරක් 7 7යි. හරිනේ? වැඩි ඉවරයි. මූල 5 වැඩි කිරීම මූල 3. මෙයාගේ පූර්ණ වර්ගයේ කොටසක් තියෙනවද? තියෙනවා. පේන්නේ නැද්ද මේ? 1යි ඈ. 1 වරක් 3 3යි. හරි. මූල වලට මූල වැඩි කරාම 5 වරක් 3 මූල 15යි. හරි නේද? ඕකේ. හරි. බෙදීම 3 බලමු. හරි. බෙදීම 3 බලා ගන්න. 4යි මූල 7 බෙදීම 2යි මූල 14 කියලා කියන්නේ. මං කිව්වා මේ විදිහට බෙදීම තියාගන්නේ නෑ කරණි වලදී. අපි ලියා ගන්නවා 4යි මූල 7 බෙදීම 2යි මූල 14 කියලා. හරිනේ? පූර්ණ සංඛ්‍යා කොටස වෙනම බෙදනවා. කරණි කොටස වෙනම බෙදනවා. මම මේක ලියා ගන්නවා 4 බෙදීම 2යි 4 බෙදීම 2යි වර්ගමූල කොටස වෙනම ලියා ගන්නවා 7 බෙදීම 14යි. හරිනේ? මෙතන නම් එන්නේ 2 1යි 2 2යි පූර්ණ කොටස එන්නේ 2යි වර්ගමූල කොටසට 2 7 1යි 7 2යි මේ උඩ තියෙන්නේ 1 වර්ගමූලනේ 1 වර්ගමූලනේ එකම තමයි. ඒක නිසා මම එකට වර්ගමූලය දාන්න නැතුව යට විතරක් දානවා මූල 2යි කියලා. හරිනේ? රයිට්. ගැටලුවක් නැහැ. අවශ්‍ය නම් ඉතින් මේකේ හරය පරිමේය කරන්න වගේ උමනාවක් තියෙනවා නම් මේක කරන්න මේ. දැන් මේක මූල 1 දැම්ම කියලා වැඩක් නෑ නේ. මූල 1 කියන්නේ 1යිනේ. රයිට්. මම මෙයා ලියනවා 2 වැඩි කිරීම 1ට මූල 2 මේ පොඩි ආතරලයක් උදාට දෙන්නම මූල 2කින් වැඩි කරනවා. හරය පරිමේය කරලා දානවා. හරි. 2යි මූල 2 බෙදීම මූල 2 වැඩි කිරීම මූල 2 කියන්නේ 2යිනේ. මේ දෙක කපලා යනවා. උත්තරේ මූල 2යි. ඕකේ. මේක 6යි මූල 27යි 6යි මූල 27 බෙදනවා 3යි මූල 3න්. මට මේක ලියා ගන්න පුළුවන් පූර්ණ කොටස වෙනම වර්ගමූල කොටස වෙනම 27 බෙදීම 3ක් කියලා. 3 1යි 3 2යි 3 1යි 3 9යි මට කෙලින් වෙනවා 2යි මූල 9ක් කියලා. මූල 9 කියන්නේ කීයද දැන්? මූල 9 කියන්නේ 3යිනේ. මේ තියෙන 2 වැඩි කිරීම 3 උත්තරේ 6යි. හරිනේ? මූල 48 බෙදීම 5යි මූල 3. හරිනේ? මෙයාගේ දැන් පූර්ණ කොටස නැද්ද? ඉන්න මේන් එක වෙන්නේ නැද්ද? 1යි මේ තියෙන 1යි මූල 48. එහෙනම් මම පූර්ණ කොටස වෙනම ලියනවා. 5න් 1යි වර්ගමූල කොටස වෙනම ලියනවා. 48 බෙදීම 3යි. 48 බෙදීම 3 ලස්සන උත්තරයක් එනවා. 3 1යි 3 16යි. හරිනේ? දැන් 16ක් තියෙනවනේ. ඕකේ.
16 වර්ගමූල 16 කියන්නේ 1/5යි මෙතන තියෙන වර්ගමූල 16 දන්න වර්ගමූල 16 කීයද කියලා 4යි ඒ කියන්නේ 4 බෙදීම 5යි right අන්තිම ගානට එන්න සුළු කිරීමක් විතරයි තියෙන්නේ අන්තිමේදී හරි 6 වෙනි ගාන බලලා නිකම්ම නිකන් සුළු කිරීමක් විතරයි තියෙන්නේ අපි දන්න තියරි ටිකෙන් මේ ගණන් ටික නිකම්ම වගේ හදා ගන්න පුළුවන් හරි 2යි මූල 27 ඍණ 3යි මූල 3 4යි මූල 7 3යි මූල 28 කැතයිනේ කැතයිද අනේ ලියාගෙන 28 හරිනේ 28 right හරි බලන්න මට දැන් මූල 27 අවසන් කරගන්න පුළුවන් මෙයාගේ ඇතුලේ පූර්ණ වර්ගයක් මට ඔබා ගන්න පුළුවන් කෙලිම ලියන්න පුළුවන් මේ තියෙන්නේ නම් වරක් 3 27 කියන නම් වරක් 3නේ මේ 9 එළියට ගන්න පුළුවන් 3ක් විදිහට හරිනේ ඍණ 3යි මූල 3යි ඕකේ ධන 4යි මූල 7 එහෙම තියෙනවා ධන 3යි 28ත් මට ලියා ගන්න පුළුවන් 4 වරක් 7 කියලා පූර්ණ වරක් කොටස මම දාගත්තා දැන් මේවා හදලා අපි දන්නවා හරි 4යි මූල 4 වරක් 7යි කියලා right මේ 9 වර්ගමූලයෙන් පිටට එන්නේ 3ක් වෙලා 3 වරක් 2 6යි මූල 3යි ඍණ 3යි මූල 3යි ධන 4යි මූල 7යි ධන 7 කැත 4යි මූල 7යි හරිනේ right ධන මෙතන මේ 4 වර්ගමූලයෙන් පිටට එන්නේ 2ක් වෙලා 3 වරක් 2 6යි මූල 7යි දැන් ඉතින් ලස්සනයි මේ තාම සරල දෙයක් නිකම්ම සුළු කරගන්න තියෙන්නේ මූල 3 කැලි වලට මූල 3 කැලි ඉස්සර යනවා 6යි මූල 3ෙන් 3යි මූල 3ක් ගියාට පස්සේ කෙලින්ම 3යි මූල 3යි කිසි ගැටලුවක් නැහැ 4යි මූල 7ට 6යි මූල 7 එකතු කරන්න තියෙන්නේ 4යි 6යි කියන්නේ 10යි ධන 10යි මූල 7යි ලස්සන උත්තරයක් විදිහට එනවා right එතන යන බලගන්න 3යි මූල 63 මට මෙයාව කෙලින්ම ලියන්න පුළුවන් 3යි 63 කිරින් නම් වරක් 7 පූර්ණ වර්ගයක් ඔබා ගත්ත මේකට මේ 9 වරක් 7 9 එළියට ගන්නවා 3ක් කියලා හරිනේ ඍණ 2යි මූල 7 ධන 3යි මට ඉතින් මෙයාවත් පේනවා එක සැරේම 9 නම් වරක් 3යි කියලා. අන්න 27 කියන නම් වරක් 3යි ධන 3යි මූල 3යි. 9 එළියට ගත්තාම 3ක් විතර එන්නේ. ඒ 3 මෙයා වැඩුවාම 3 වරක් 3 9යි මූල 7යි ඍණ 2යි මූල 7යි සද්දයක් කියනවනේ මන්නේ මෙයා කුරුල්ලෝ කරන්න දෙයක් නැහැ 7 2යි මූල 7යි මෙයාගේ 9 එළියට ආවට පස්සේ 3ක් විතර එන්නේ ධන 3 වරක් 3 9යි මූල 3යි ධන 3යි මූල 3යි right හරි මෙතන නම් 9න් දෙකක් ගියාට පස්සේ මූල 7 කියන්නේ එක තියෙන නේද ඒක විතරයිනේ 9න් දෙකක් ගියාට පස්සේ 7යි මූල 7යි ධන 9යි මූල 3ට 3යි මූල 3ක් එකතු කරන්න තියෙන්නේ 9යි 3යි කියන්නේ 12යි මූල 3යි ලස්සන උත්තරයක් විදිහට යනවා right C බලගන්න C එක නා 2යි මූල 128යි 3යි මූල 50යි 2යි මූල 162යි මේ තියෙනවා අතර බෙදීම මූල 6 කියලා වැඩේ දෙකකම තේරෙනවා මම කෙලිම ලියා ගන්නවා 2යි මූල 128 කව හරි ගාව ගන්න එක 64 වරක් 2 කියන්නේ 128 නේ 64යි කියන්නේ 8 වරක් 64යිනේ 64 ඊට ගන්න පුළුවන් 8 කියලා මම ඉස්සම එක ලියනවා 64 වරක් 2යි කියලා හරිනේ right 3යි මූල 50 දැක්ක ගමන් තේරෙනවා 25 වරක් 2යි හරිනේ ධන 62යි මූල 62 මූල 162 කියන්නේ කීයද 162 81 වරක් 2 නේද 81 ඒව දෙකක් 162 නේ 81 කියන්නේ 9 වරක් 9 නේ ඉතින් ලස්සන ලියා ගන්න පුළුවන් 81 වරක් 2යි ධන මෙයාගේ හරය අපරිමේයයි මට හරය පරිමේය කරගන්න ඕනේ මම කෙලින් ලියනවා 4යි 4 බෙදීම මූල 2 උඩත් මූල 2කින් වැඩි කළා යටත් මූල 2කින් වැඩි හරිනේ හරය පරිමේය කරගත්තා එයාගේ right මට කෙලින් මෙයාගේ එනවා 64 එළියට එන්නේ 8ක් විදිහට 64 එළියට එන්නේ 8ක් විදිහට 8 වරක් 2 මෙතන ඉඳලාගත්ත එක වැඩිුණාම 8 වරක් 2 16යි මූල 2යි ඍණ 25 වර්ග මූල ලකුණෙන් එළියට එන්නේ 5 විදිහට එයාගේ වර්ග මූලය 5යි 3 වරක් 5 15යි මූල 2යි ධන 81 වර්ග මූල ලකුණෙන් එළියට එන්නේ 9 විදිහට නම් වරක් 9 81 කියලා කියන්නේ නම් වරක් 2 18යි මූල 2යි ධන මට උඩ එනවා 4යි මූල 2යි කියලා යට එනවා මූල 2 වැඩි කිරීම මූල 2 කියන්නේ මූල නෝමල් දෙකම විතර හරි සාමාන්‍ය 2යි 2 2යි හරි නේද right මම ඊළඟ පිළිවෙත් ලියාගෙන ඉන්නම් මෙහෙම 16යි මූල 2යි ඍණ 15යි මූල 2යි ධන 18යි මූල 2යි හරි 18යි මූල 2යි ධන 2යි මූල 2යි හරි නේද right ඔක්කොම මූල 2 ඒවා මෙතන මේ 18 කැතයි මං ආසනයි කැතර වැඩ කරන්නේ 18 ලස්සන ලියාගමු හරි right ලියාගමු 18යි මූල 2යි right 16යි මූල 2කින් 15යි මූල 2 ගියාට පස්සේ 16න් 15යි 15 ගියාට පස්සේ 1යි 1යි මූල 2යි
එකයි මූල දෙකට 18යි මූල දෙක කරනවා 1යි 18යි කියන්නේ 19යිනේ සෝරි 19යි මූල දෙකයි 19යි මූල දෙකට 2යි මූල දෙක කරනවා 19 2 කියලා කියන්නේ 21යි 21යි මූල දෙකයි right වැඩි ඉවරයි වර්ගමූල 9 දින 44 දින 44 දින අරනේ එලි 99 වර්ගයට පුරා කීය කියලාද පූර්ණ වර්ගය ගන්න පුළුවන් 9 වරක් 11යි මේ 9 වරක් 11යි ඒ 9 වර්ගමූල 3යි එලිම ගන්න පුළුවන් ඍණ මෙතන ගන්න පුළුවන් දෙක 4 වරක් 11යි 4 වරක් 11යි ලස්සන එකෙක් දෙන්න හදන්නේ ධන 110 බෙදීම 44 මං උඩත් 44න් වැඩි කරලා යටත් 44න් වැඩි කරනවා අයියේ මට හරය පරිමේ කරගන්න 44යි හරි නේද right මට මේ 9 වර්ගමූල ලකුණෙන් එළියට ගන්න පුළුවන් තුනක් විදියට 3යි මූල 11යි ඍණ මේ 4 වර්ගමූල ලකුණෙන් එළියට ගන්න පුළුවන් දෙකක් විදියට ඒ දෙකයි මේ දෙකයි ගුණ වුණාම දෙවරක් දෙක 4යි මූල 11යි ධන මෙතන උඩ එන්නේ 110යි මූල 44 බෙදීම 44 වැඩි කිරීම අන්සර් කියලා 44යි වර්ගමූල වල 44යි මට දැන් ලස්සනට මේවා බෙදන්න පේනවා හරි මේවා ලස්සනට බෙදීමක් පේනවා බලා ගන්න මේ තියෙන්නේ 11 ඒවා 4යි මෙතන 11 ඒවා 1යි මේ බිඳුව එහෙම උඩට ගන්න හරිනේ දෙකේ ඒවා 2යි මෙතන දෙකේ ඒවා 5යි ගැටලුවක් නෑනේ රයිට් මම ඔහොම ලියා ගන්නවා ඊළඟ පෙළ ලියන මේ විදිහට මට ඕන නම් මේක සුළු කරලා දාන්නත් පුළුවන් මම සුළු කරන්නේ නැහැ නිකම්ම ලියනවා 3යි මූල 11යි ඍණ 4යි මූල 11 ධන 5 බෙදීම 2යි මට දැන් 44 අර විදිහටම ලියන්න පුළුවන් නේ 44 ලියන්න පුළුවන් 4 වරක් 11 කියලා හරි නේද රයිට් 3යි මූල 11යි ලස්සා සුළු කිරීමක් 4යි මූල 11යි ධන 5 බෙදීම 2යි මේ 4 එළියට එනවා දෙකක් විදියට මේ 4 එළියට එනවා දෙකක් විදියට මම කෙලින්ම ලියනවා 2යි මූල 11යි මේ දෙකට මේ දෙක කපලා යනවා හරිනේ රයිට් 3යි මූල 11යි වැඩි ඉවරයි ඍණ 4යි මූල 11යි ධන 5යි මූල 11යි හරි නේද ධන හරිනේ 5යි මූල 11 3යි මූල 11 කියන්නේ 5යි 3යි 8යි 8යි මූල 11න් අඩු කරන්න ඕනේ 4යි මූල 11 කටෙන් 4ක් ගියලා පස්සේ 4යි මූල 11 කියලා ලස්සන උත්තරයක් අන්තිමට එනවා රයිට් අන්තිම ගන්න බලා ගන්න මූල 20 බෙදීම දෙක කියලා තියෙන්නේ මට පේනවා මූල 20 ලියා ගන්න පුළුවන් පූර්ණ වර්ගයක් ගාවලා ලියනවා කෙලින්ම 4 වරක් 5යි කියලා කිසිම ගැටලුවක් නැහැ 4 වරක් 5 බෙදීම දෙක වින මූල 5 එහෙමම ලියා ගන්නවා මේ මූල මේ 4 වර්ගමූල ලකුණෙන් එළියට දෙකක් වෙලා නැන්නේ එලිම ලියනවා 2යි මූල 5 බෙදීම 2 වින මූල 5යි කියලා මේ දෙකට මේ දෙක කපලා යනවා මට උත්තරයක් එනවා මූල 5 රින මූල 5 මූල 5න් මූල 5 කපනවා කීයදද බිඳුවයි හරිනේ අන්තිම උත්තරේ ලස්සනට බිඳුවයි කියලා ආවා පාඩම මට මෙතන හරියක් දාන්න අමතකුණා රයිට් පාඩම 100%ක් ඉවරයි කර්ණි කොටස 100%කුත් ඉවරයි දැන් අහගන්න විනාඩිය අනිවාර්යෙන් අහගන්න හරි රයිට් 11 වෙනිට දාලා පාඩම් ටිකක් පටන් ගත්ත ඔන්න ආගිලා 8 9 10 11 10 අපිත් එකතු වෙලා හිට කට්ටිය දන්නවා කොහොමද වැඩි දැන් වෙන්නේ කියලා හරිනේ රයිට් කර්ණි පාඩම් පටන් ගත්තා මුලින්ම අපි සංඛ්‍යා පිළිබඳව සංඛ්‍යා පුරකටයක් ඉගෙන ගත්තා ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ මොකද්ද සාමාන්‍ය ප්‍රථමක සංඛ්‍යා කියන්නේ පොත්තේ ඉරට්ට කියන්නේ මොනවද හැමදේම අකුරක් නැර ඉගෙන ගත්තා ඊට පස්සේ නිකිල කොටස් දෙකකට බෙදෙනවා ධන නිකිල සහ ඍණ නිකිල කියලා ධන නිකිල වලට බිඳුව අයිති වෙන්නේ නැහැ ඍණ නිකිල වලට බිඳුව අයිති වෙන්නේ නැහැ නිකිල සංඛ්‍යා කුලක ගත්තොත් බිඳුව අයිති වෙනවා ඍණ අනන්තේ ඉඳන් බිඳුව ඇතුළත ධන අනන්තයට යනවා නිකිල සංඛ්‍යා කුලකේ පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ ඒ බෙදීම B ආකාරයට ලියන්න පුළුවන් සංඛ්‍යා වලට අපි කියනවා පරිමේය සංඛ්‍යා කියලා අපි ඉගෙන ගත්තා පරිමේය සංඛ්‍යා ඕනම් පරිමේය සංඛ්‍යාවක් ඒ බෙදීම B ආකාරයට ලියා ගන්න පුළුවන් අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ පූර්ණ වර්ගයක වර්ගමූලය හැර වෙනත් ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයක් අපරිමේය සංඛ්‍යාවක්. පූර්ණ වර්ගයක වර්ගමූලයක් ඇරෙන්න වෙන ඕනම සංඛ්‍යාවකට වර්ගමූලයක් දාපුවම මේ ඔක්කොම ගණන් හැදුවේ මේ ඔක්කොම මේ පරිමේය සංඛ්‍යාව වෙනවා. හරිනේ? පූර්ණ වර්ගයකට වර්ගමූලය ඇර වෙන ඕනම සංඛ්‍යාවක වර්ගමූලය දුව ගමන් කෙලින්ම අපරිමේය සංඛ්‍යාවක් බවට පත් වෙනවා. තව විශේෂ අපරිමේය සංඛ්‍යාවක් මම කිව්වා 5. 5 කියලා කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. හරිනේ? right. ඊට පස්සේ මම ආවා කෙලින්ම කැටි කරලා ලියන ආකාරය මතක ඇති සමාවර්ත වෙනකොට මොකද කරන්නේ උඩින් නල්ලෙන් යාගේ මොට්ටුවක් තියෙනවා සමාවර්ත කොටසට විතරක් 100%ක් ඒ දේවල් ටික පැහැදිලි කරලා දුන්නා කර්ණි කොටසට ආවා. ඔයාලගේ අච්චු පොතේ නම් කර්ණි එක්සාම්පල් ටික ඇත්තටම ගන්න දෙයක් නෑ. මට නම් ඒ කියන්නේ ඒක ඩිස්කස්ටිං තේරුමක්ම නෑ. කිසිම තේරුමක් නෑ. අප්‍රසන්න විදිහට තියෙන්නේ. හරි? ඒ කියන්නේ කිසිම පිළිවෙලක් නෑ. එකතු කිරීම අඩු කිරීම
පාරට තේරුම් ගන්න බැරි විදිහට ඒක අනේ මන්ද ඇයි එහෙම දාලා තියෙන්නේ කියලා එහෙම දාලා තියෙනවා. මගේ ක්‍රමයකට ලස්සනට කියලා දුන්නා. අකිලකරණයක් කරණයක් කරන්නේ කොහොමද? කරණයක් අකිලකරණයක් කරන්නේ කොහොමද? right. ඊට පස්සේ කරණී එකතු කිරීම අඩු කිරීම විශාල සංඛ්‍යාවක් උදාහරණ කරලා ලස්සනට උඩ දාලා තේරුම් ගත්තා. කරණී ගුණ කිරීම බෙදීම් ටික වෙනම ඉගෙන ගත්තා. ඊට පස්සේ ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයේ වර්ගය එම සංඛ්‍යාවමයි කියලා ලස්සන තියරියක් ඉගෙන ගත්තා අපි. හරය පරිමේය කරන විදිහ මේ හරයක් තිබ්බොත් මොකක් හරි මේ ගන්න නෑ. හරයක් තිබ්බොත් හරය පරිමේය කරන විදිය එම සංඛ්‍යාවෙන් අපරිමේය සංඛ්‍යාවෙන් හරය ලැබ වැඩි කරන්න කියලා ඉගෙන ගත්තා. 100%ක් දේවල් විදිහට 15 වෙනි පරිමේය පාඩමට දාලව තාත්වික සංඛ්‍යා පාඩමට දාලව 100%ක් කරලා තියෙන්නේ. මගේ උගුරත් වේදෙනවා. කරඬුත් ගියාද? හරිනේ. right. ඔයගලන්ගේ දෙවෙනි පාඩම ලස්සන පාඩමක් තියෙන්නේ. තාවසක අලක් ගණක එක කොටස දෙක කොටස කියලා කොටස් දෙකකට යනවා. පාඩමේ වීඩියෝ එකේ මොකක් හරි දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මම පුළුවන් වෙනවක අනිවාර්යෙන් උත්තරයක් දෙන ප්‍රශ්නයක් ඕන නරක ඕන දෙයක් හරි කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. එහෙනම් වැඩ කරන්න පරිස්සමෙන් ඉන්න. ජය වේවා.